එතකොට මේ කවුද තමයි අපි ගත්තාම ට්‍රේඩින් view එක ප්‍රොෆිට්. හැබැයි එයාලගේ account එක එක්ක ඔයාලා හිටපු තැනට වඩා පල්ලෙහා account එකේ balance එක නැත්තම් එයාලට ඒ තරම් මේ ප්‍රොෆිට් එකක් නැහැ. හරිද? ඒක ඔයාලට ප්‍රායෝගිකව වෙලා ඇති සමහර වෙලාවට. ඔයාලට ඒක තමයි. එතන තියෙන ප්‍රශ්නේ අන්නේ ඒ කියන්නේ මේ ට්‍රේඩින් වල ඒ කියන්නේ ඇත්ත ස්වරූපේ ඒක. ඔයාලට ප්‍රශ්නයක් වෙලා තින්නේ සමහර අය සිග්නල් සර්විස් බයි කරනවා. හරිද? හැබැයි සිග්නල් සර්විස් බයි කරාම දැන් අපි සර්විස් එකක් ගන්නවා නම් ඔයාට ඒ සර්විස් එකේ සම්පූර්ණම දැන් ඔයා සර්විස් එකක් බයි කරනවා. ඔයාට ඒ සර්විස් එක එයාලා කියනවා මෙන්න මේ විදිහට තමයි අපේ සර්විස් එක තියෙන්නේ. මෙන්න මේ දේවල් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඔයාලා සර්විස් එක බයි කරායින් පස්සේ ඒ සර්විස් එකේ දෙන ට්‍රේඩ් 50ක් දුන්න නම් ඒ 50න් 10ක්වත් ඔයාට කැච් කරන්න බෑ. අන්න ඒ වගේ සර්විසස් තමයි ගොඩක් දැනට තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් එක දාලා ඉවරලා විනාඩි 20ක් 30ක් වගේ යනකොට TP1 හිට් වෙලා. දැන් එතකොට විනාඩි 20ක් වගේ අතර කාලෙක අපි හිතමු 100 දෙනෙක් හිටියා කියලා. ඒ 100 දෙනාටම ට්‍රේඩ් එක ටේක් කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව? බැහැ. නැත්ත. එතකොට චමල් මෙතන තියෙන එක දෙයක් තමයි මේ දැන් කට්ටියට දින ඒක මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. එයාලට මොකක් හරි සිග්නල් සර්විස් එකක් හරි මොකක් හරි ෆ්‍රී සර්විස් එකක් හරි ඒ වගේ දෙයක් දුන්නාම ඒ වගේ දෙයක් එයාලට කොහෙන් හරි හම්බුනාම එයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. අඩේ මේ ඇඩ්මින්ලා ප්‍රොෆිට්. ඒ කියන්නේ ගෲප් එක ප්‍රොෆිට්. සාමාන්‍යයෙන් හොඳ වින් රේට් එකක් තියෙනවා. හැබැයි ගත්තාම මෙම්බර්ස්ලා කවුරුත්ම නැහැ ප්‍රොෆිටබල් ඉන්න. පැහැදිලිද? ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේක කවුරු ඒ කියන්නේ මේක කතා කරන්නේ නැහැ කවුරු. ඒ කියන්නේ මමත් ඕක දැනට අවුරුදු 2කට 3කට කලින් ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා. හරිද? අපි VIP කියලා අපි ඔයාලා හැමෝම සල්ලි දෙනවා. හරිද? සල්ලි දීලා අපි මාසයක් ලයිෆ් ටයිම් 1 year එහෙම ගන්නවා. හැබැයි අරගෙන මාසෙත් ඉවර වෙනවා. මාසෙත් ඉවර වුණාම හැබැයි account එකේ PNL එක මයිනස්. ඒ කතාව ඔයා පිළිගන්නවනේ. ඔව් මට හරිද? අනිත් එක තමයි අපි සිග්නල් සර්විස් එකක් මේව කරාම එයාලා දෙනවා ක්‍රිප්ටෝ නම් එයාලා ලෙවරේජ් එකක් දෙනවා. forex නම් ලෙවරේජ් එකක් එහෙම සමහරක් වෙලාවට ලොට් සයිස් එකත් එයාලා කලින්ම දානවා කියන්නේ එයාලා account balance එක කරමු මෙන්න මේ ලොට් සයිස් එක මේ ලොට් සයිස් එක යූස් කරන්න කියනවා. ඒව කරනවා. හැබැයි හැමෝම හදන්නේ ඩොලර් 50 100 වගේ අතර ගාණක් දාගෙන ඒක හරිම කෙටි කාලයකින් ලොකු ග්‍රෝ එකක් කරගන්න. එහෙම කරගන්න ගිහිල්ලා අදටත් තාමත් කරගන්න බැරි වුණොය ඕන තරම් ඇති. හරිද? මම මෙතනදී කතා කරන්නේ ගොඩක්ම ඇනලයිසින් ලංකාවේ අයට ඇනලයිසින් බැරුව නෙවෙයි. හරිද? මගේ Discord server එකේ ඉන්නවා 80කට කිට්ටු වෙන්න ගාන. Telegram එකේ දැන් පටන් අරගෙන මාසෙකමාරක් විතර වෙන්නේ. Telegram එකේ free join වුණා අය ඉන්නවා 100කට වැඩිය. මෙයාලගේ ගොඩක් අයට සාමාන්‍යයෙන් 70කට වැඩිය ගත්තොත් Discord එකේ නම් 90ක් විතර ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට ඇනලයිසින් බැරුව නැහැ. හැමෝටම ඇනලයිසින් පුළුවන්. සමහර අය මගේ Discord එකේ ඉන්න ගොඩක් පරණ අය මාත් එක්ක හිටපු එයාලට ඇනලයිසින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි තියෙන ප්‍රශ්නේ එයාලගේ account balance එක manage කරගන්න බෑ. ඒ කියන්නේ account එක manage කරගන්න බෑ. trade එකට risk කරන්න බෑ. හරිද? එකක් තමයි මම අද කතා කරන්නේ. ඒ කියන්නේ මුලින්ම කතා කරන්නේ කොහොමද මෙන්න මේ trade එකක් හරියට ගන්න කියන එක. දෙවෙනිට මම කතා කරනවා පරිණාදාරණ ට්‍රේඩ් එකක් කොහොමද ගන්නෙ. දෙවෙනිට කතා කරනවා ඒ ට්‍රේඩ් එකේ රිස්ක් එක කොහොමද කියලා. ඒ කියන්නේ ඒ ට්‍රේඩ් එකේ රිස්ක් මැනේජ්මන්ට් එක කරන්නේ කොහොමද කියලා. තුන්වෙනිට මම කතා කරනවා මගේ ස්ට්‍රැටජි එක ගැන. හරිද? මම ඇනලයිස් කරන්නේ ස්ට්‍රැටජි එක ගැන. හතරවෙනිට කතා කරනවා මම මගේ සර්වර් එකේ Discord සර්වර් එකේ ඒකේ ෆන්ඩමෙන්ටල් 70ක් 75ක් වගේ ෆන්ඩමෙන්ටල් යන්නේ. ඒ සර්වර් එකෙන් කොහොමද සෙන්ටිමන්ට් එක ගැන කරන්සි සෙන්ටිමන්ට් එක ගැන අවබෝධයක් ගන්න. ඒ කියන්නේ පැහැදිලිවම කිව්වොත් සරලවම කිව්වොත් ඒ සර්වර් එකේ data වලින් කොහොමද වැඩක් ගන්න කියන එක. ඔන්න ඔය හතරත් එක්ක ඔයාලගේ තියෙන ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනේ ඒවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? දැන් මේකේ මේ වැඩේ යන දේ පැහැදිලිනේ.
එතකොට ඔයාලට පුළුවන් ඒ ගැන අවබෝධයක් තියෙනවනේ දැන්. හරි. ඒක නිසා කවුද මයිසුරු ඉන්නවා හරිය ගිහිල්ලා නේද? ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ටයිම් එක තියෙනවා නේද? ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ. හරි. හරි. නම් මුලින්ම කියන්නම් අද දීපු අපි ට්‍රේඩ් එකක් ගමු. NSD JPY. අපි මෙන්න මේ ට්‍රේඩ් එක ගමු. අද දීපු පළවෙනි ට්‍රේඩ් එක. ඒ කියන්නේ මේ සති මේ වීක් එකේ දීපු පළවෙනි ට්‍රේඩ් එක. හරිද? මම මෙන්න මෙහෙම දානවා. NSD JPY buy. හරිද? එතකොට රිස්ක් බෝඩ් එක දානවා 1 to 2. හරිද? එතකොට මම කියනවා මෙන්න මෙතන දෙයක් waiting for beautiful retest and bullish engulfing. ඔය engulfing එක ගැන දන්නවනේ. නමුත් engulfing එක ගැන දන්නවනේ. ඒක දන්නේ නැහැ. engulfing එක ගැන දන්නේ නැහැ. හරි. මම NSD JPY. මේ ඉන්නේ දීපු ට්‍රේඩ් එක. නේද? හරි. දැන් චමෝන් මම ට්‍රේඩ් එක දීලා තියෙන්නේ හරිද? ට්‍රේඩ් එක දීලා තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙතන දීලා තියෙන්නේ. ඒකට මම කියලා තියෙනවා beautiful retest. ඒ කියන්නේ මේක buy. හරිද? අපි ට්‍රේඩ් එකක් ගන්න චමෝන් අපි ඉන්න ඕන අනිවාර්යයෙන්ම අපි ට්‍රේඩ් එකක් ගන්නේ ට්‍රෙන්ඩ් එකට ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි අපි ට්‍රේඩ් එකක් ගන්න ඕන. ගන්නකොට ගන්න අපි කොයි වෙලාවකවත් කවුන්ටර් ට්‍රේඩ් එකක් ගන්නේ නැහැ. කවුන්ටර් ට්‍රේඩ් එකක් ගන්නව නම් ඒක රිස්ක් එකක් තියෙන ට්‍රේඩ් එකක්. හරිද? මම ඔය රිස්ක් 1 කියලා දෙන්නේ ගොඩක්ම කවුන්ටර් ට්‍රේඩ්. හරිද? නැත්තම් මේ වල රිස්ක් එකක් රිස්ක් කියලා මම කියලා නැහැ. ට්‍රෙන්ඩ් එක අපි ට්‍රෙන්ඩ් ඉස් යුවර් ෆ්‍රෙන්ඩ් කියලා තමයි අපි කියන්නේ. ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි අපි ට්‍රේඩ් එක ගන්නේ. හරිද? දැන් මේ මෙතන ගත්තාම daily bullish වෙලා 4 hour bullish වෙලා හරිද? මේ තමයි අපි ට්‍රේඩ් එක ගන්න. එතකොට අපේ තියෙනවා levels වගේ මේ areas වගේ අනේ areas වල reject එකත් එක්ක තමයි අපි ට්‍රේඩ් එක ගන්න. දැන් මෙතනදි ගත්තාම දැන් 4 hour bullish වෙලා තියෙන්නේ අපි 4 hour retest එක බලාපොරොත්තු වෙනවා. දැන් මෙතනින් පස්සේ දැන් උන buy වෙලා තියෙන්නේ. ඒකට මෙන්න මේ මෙයාගේ previous structure point එකට මේ retest එක බලාපොරොත්තු වෙනවා. ඒකම EMA ගේ retest එකත් අපි බලාපොරොත්තු වෙනවා. හරිද? ඒකට EMA ගේ retest එකයි engulfing එකයි බලාපොරොත්තු වෙනවා 4 hour වලින් පල්ලෙහා තියෙන 4 hour 2 hour 1 hour 30 minute වල. සාමාන්‍යයෙන් 30 minute වලට අපි යන්නෙම නැති තරම්. 1 hour වගේ. කියන්නේ 4 hour 2 hour 1 hour. ඒකට දැන් 4 hour ගියාම මෙතනින් 4 hour bullish වෙලා දිනවා. මෙන්න මෙයාගේ මේක මේ වෙලා high එක break කරලා new high එකක් හදලා තියෙනවා. මේවා අර මේ ඉන්සයිඩ් කවුරුරි ආවද? මෙතන තියෙන්නේ -6 ලෝ. හරිද? එහෙම. එතකොට මෙයාගේ previous structure point එකට market එක pull back එක. ඒ කියන්නේ අපි හොඳ pull back එකක්. ඒ කියන්නේ weak buyers ලා ඉන්න pull back එකක් අපි බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ 4 වලින් පල්ලෙහා time frame වල. අපි 1 hour ගියාම මෙන්න මේ වගේ ට්‍රේඩ් එකක් ගන්නකොට මෙන්න මේ වගේ මෙන්න මේකට තමයි ඔන්න ඕකට තමයි නමුත් අපි කියන්නේ bullish engulfing එකක් කියලා. ඒ කියන්නේ weakness sell candle එකකුයි strong body එකක් තියෙන buy candle එකක් තමයි අපි කියන්නේ bullish engulfing එකක් කියලා. තේරුණාද? ඒතර bearish engulfing එකක් කියන්නේ මෙන්න මේ තියෙනවා bearish engulfing එක. මේක bearish engulfing එකක්. හැබැයි මෙතන තියෙන අනිත් දේ තමයි මේ engulfing එක අපි කියනවා තහවුරු කරගන්න confirm කරගන්න නම් එයාට rejection එකක් තියෙන්න ඕන. දැන් මේ මෙතන මොකද rejection එක? EMA එකේ rejection එක. ඒ වගේම මෙන්න මේ 4 hour තියෙන ඔයාලට
ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්ව කී ලෙවල් එක. අපි නම් කියන්නේ area of entrance එකක් කියලා. කී ලෙවල් එකක් තමයි මෙතන තියෙන්නේ. එතන කී ලෙවල් එක, EMA rejection එක, එතකොට support resistance ඔය වගේ තැන් වල තමයි engulfing අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වගේ තැන් වල හැදෙන engulfing අපි එහෙම ලොකුවට consider කරන්නේ නැහැ. පැහැදිලිද? තේරුණා නේද මම? තේරුණා. හරි. එතකොට මෙන්න මේ engulfing එකෙන් පස්සේ තමයි trade එක ගන්න කියන්නේ. හරිද? එතකොට මෙන්න මේකෙන් පස්සේ තමයි trade එක ගන්න කියන්නේ. එතකොට මේ trade එක ගත්තාම මෙන්න මේ trade එක ගත්තාම මෙන්න මෙතනින් trade එක ගත්තාම එයාට පල්ලෙහා තියෙන දැන් ඔයාලා trade එක time frame එකේ එයාට පල්ලෙහා තියෙන lowest දෙයකට පල්ලෙහායින් තමයි අපි stop loss එක දාන්නේ. lowest දෙයකට පල්ලෙහා. අන්නේ පල්ලෙහායින් දාලා තමයි අපි risk reward එක තියන්නේ 1 to 2. තේරුණාද? එතකොට මෙන්න මේ ට්‍රේඩ් එකක් ගන්නකොට ඔයාලට මම අර කලින් කිව්ව ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ට්‍රේඩ් එක දෙන වෙලාවේ නෙවෙයි අපි ට්‍රේඩ් එක ගන්න ඕන. මේ ට්‍රේඩ් එක ගන්න ලොකු වෙලාවකට කලින් තමයි මම මේ ට්‍රේඩ් එක දාලා තියෙන්නේ. ඒතර ඔයාලා මේ කන්ෆර්මේෂන් බලලා තමයි මේ ට්‍රේඩ් එක ටේක් කරන්න ඕන. එතකොට ඔයාලට ටයිම් තියෙනවද නැද්ද? ඔව් ඒක ටයිම් තියෙනවා. එතකොට ඔයාලා පේඩ් සර්විස් එකක් ගත්තොත් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන. මම කියන්නේ ඉස්සරහට ගන්න ඉතාලි ඉන්න ඕන. නැත්තම් අපරාධේ වෙන ඔයාලගේ තියෙන සල්ලි එහෙම දෙන්න එපා. මං ගන්න විදියට එහෙම දෙන්න තරම් ලංකාවේ කෙනෙක්ට සල්ලි නැහැ. නිකන්. හරිද? ඊට පස්සේ ගත්තම දේ ඊට පස්සේ ඉතින් වැදගත්ම දේ තමයි ඔයා මේකට දැන් මෙතන ගත්තාම මෙතන ට්‍රේඩ් එක 1 2 ඕකේ done. හැබැයි මේක මේ විදිහට 1 2 done වෙන්න නම් ඔයාට හිතුණු විදියට ඔයාගේ හිතුමනාපෙට මගේ හිතුමනාපෙට ඉසුරුගේ හිතුමනාපෙට වෙන කාගේ හරි හිතුමනාපෙට මෙතන ලොට් එක යූස් කරන්න බෑ. මම මෙතන පැහැදිලිව කියලා දිනවා use 2% to 5% account balance එකෙන් ගන්න කියලා. account balance එකෙන් යූස් කරන්න කියලා. හරිද? ඊට පස්සේ කියලා තියෙනවා lot calculation එක කරන්න කියලා. ඔයාගේ risk එකට අදාළව. හරිද? සාමාන්‍යයෙන් ඩොලර් 100ක් තියෙන account එකක් තියෙන කෙනෙක්ට මේ swing trade එකක් කරන්න ටිකක් අමාරුයි. පැහැදිලිද? ඒ කියන්නේ 100ට අපි දෙකක් යූස් කරන්න කිය ඩොලර් දෙකයිනේ සමෝ. හරිද? ඒක ඩොලර් දෙක. ඩොලර් දෙකකට සාමාන්‍යයෙන් 0.01 වලින් ගැව්වත් අපිට පිප් 20යි තමයි කරන්න පුළුවන්. ස්ටොප් ලොස් එක. සාමාන්‍යයෙන් අපි මේ වල මිඩ් ටර්ම් ස්විං වල ස්ටොප් ලොස් එක සාමාන්‍ය පිප් 60ත් 35ත් 60ත් අතර වගේ අපි තියනවා. ඒකට ස්වැප් එකත් එකතු වෙන්න පුළුවන්. ස්වැප් එක සහ කමිෂන් එක. තව පිප් 10ක් 15ක් වගේ අතර ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්. හරිද? ඒතර ඒ ඔක්කොමත් එක්ක බලලා තමයි ලොට් කැල්කියුලේෂන් එක කරන්න ඕනේ. කලින් ලොට් කැල්කියුලේෂන් එක කරලා තියෙනවා. කලින් කරලා තියෙනවා. කොහොමද? දැන් අර මම මේකේ ඉන්ටර්නෙට් එකේ my Facebook ඔව් හරි. එතකොට ලොට් කැල්කියුලේෂන් එක කරන්න ඕනේ NSDJPY දාලා ස්ටොප් ලොස් එක දාලා සාමාන්‍යයෙන් ඩොලර් 300කට වැඩියෙන් වගේ තියෙන කෙනෙක්ට නම් මේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 105ක් යා රිස්ක් කරනවා කියන්නේ 300 ඩොලර් 15ක් නේ. එතකොට ඩොලර් 15 අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඩොලර් 300ක් තියෙන account එකේ 105ක් යූස් කරනවා. රිස්ක් කරනවා. 105 රිස්ක් කරලා මෙන්න මේ ස්ටොප් ලොස් එක ඩොලර් 36.9 37යි 37ට සාමාන්‍යයෙන් තව පිප් 10ක් විතර අපි එකතු කරනවා. ස්වැප් එක විදියට ස්ප්‍රෙඩ් එක ස්වැප් එක විදියට ස්වැප් එක ඕනේ ස්ප්‍රෙඩ් එක විදියට. හරිද? සාමාන්‍යයෙන් බ්‍රෝකර්ලා අනුව ඒක වෙනස් වෙනවා. ඒක බ්‍රෝකර්ගේ මේ ස්ප්‍රෙඩ් එක පොඩක් වල බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆියුෂන්ලා වගේ දෙකමාර දෙකෙන් පස්සේ වගේ මාර ස්ප්‍රෙඩ් එකක් වදින්න. මගේ එහෙම වෙලා ගොඩාක් රේට් මේ හන්ටලා තියෙනවා. හරිද?
නිසා දැන් මම යූස් කරන්නේ නැහැ ෆියුෂන් මාකට්. මම දැන් යූස් කරන්නේ ලික්විඩි මාකට් කියන බ්‍රෝකර්. ඒක තමයි ගොඩාක් බෙස්ම ට්‍රේඩර්ස්ලා යූස් කරන බ්‍රෝකර්. ඉතින් මම යූස් කරන්නේ ලික්විඩි මාකට් කියන බ්‍රෝකර්. ඉතින් මෙතෙන්ට තව ටිප් 10ක් විතර එකතු කරාන් පස්සේ ටිප් 47ක් විතර එනවා. අන්නේ 47ට අදාළව ඔයාලට පුළුවන් ඔයාගේ amount එක රිස්ක් කරලා මේ stop loss එක දාලා මේව කරලා calculate කරලා ඔයාලට අදාළව lot size එක ගන්න. අන්න ඒ lot size එක තමයි ඔයාගේ trade එකට ඔයාගේ trade එකට අදාළව use කරන්න ඕන lot size එක. පැහැදිලිද? හරිද? ඔන්න discipline විදියට අපිට එකතු වෙන්න ඕන දේවල්. lot size එක manage කරන්න ඕන. 105 102 අතර risk කරන්න ඕන. වගේම මෙන්න මේ තියෙන confirmation ටික ඔයා බලන්න ඕන. trade එක ගන්න කලින්. මෙන්න මේ කියන දේවල් ටික okay වෙනවද කියලා. ඒ okay වුණායින් පස්සේ තමයි ඔයා trade එක කරන් stop loss එක use කරන්න ඕන. හරිද? ඒ ටිකේ අවුලක් තියනවද? ඒ ටික හරි. හරිනේ. ඒ ටිකේ අවුලක් නැහැ. ඊට පස්සේ අපි දැන් කතා කරා trade එකක් ගන්න කොහොමද කියන එක. හරිද? ඊට පස්සේ එක තමයි සමහර අයගේ account balance මත මම කියනවා 1 to 1 RR වලින් මේ BE එකක් දාගන්න කියලා. හරිද? BE එකක් දාගන්න කියලා. දැන් සාමාන්‍යයෙන් එහෙම දාගන්න අයත් ඉන්නවා, දාගන්න නැති අයත් ඉන්නවා. හරිද? සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා 1 to 1.5 වලින් BE එකක් කරගන්නවා. හරිද? ඒ කියන්නේ මේකේ low එක confirm වුණායින් පස්සේ මෙයාගේ මෙතනින් break වුණායින් පස්සේ low එක confirm වෙනවා. මෙයාගේ මෙන්න මේ low එක break වුණායින් පස්සේ high එක confirm වෙනවා. මේ high එක confirm වෙලා මේ low එක confirm වෙලා high එක confirm වුණායින් පස්සේ ඔයාලට පුළුවන් මෙයාගේ තියෙන මේ discount zone එකෙන් ඔයාලට පුළුවන් margin net කරන්න ආයෙ. හරිද? ඒව margin net කරලා යන්නත් පුළුවන්. හරිද? මෙතන මේ trade එකේ TP එක මෙහෙම වුණත් මෙන්න මේ පොඩි trade එකේ TP එක මෙහෙම වුණත් ඔයාගේ risk එකට අදාළව ඔයාලට lot size එක එන්නේ. එතකොට ඒක නිසා TP එක අදාළ කරගන්නේ නැහැ. දැන් මෙතෙන්ට ගියත් ඔයාලට $1 2 නම් $15 රිස්ක් කරන් $30යි එන්නේ. මේක 1 2 වුණොත් ඔයාලට $30ක් එන විදිහට තමයි ඔයාගේ lot size එක calculation එකේ lot size එක තීරණය වෙන්නේ ඔයාගේ profit එක. එතකොට මෙතන TP එක $30යි මෙතන TP එක $30යි. වෙනස් වෙන්නේ trade දෙකට මොකද? lot size එක විතරයි. මෙතන lot size එක 0.02න් වලට නම් මෙතන lot size එකට 0.05න් වයි. ඒක තේරුණා නේද? ඔව්. හරි. එතකොට ඔයාලට දැන් මේ trade එකක් ගන්නවා කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවද? දැන් අපේ තියෙන trade idea එකක් ගන්නවා කියන එක. දැන් හරි. හරිනේ? හරි. අපි ගත්තද? USD JPY එකත් ඇදලා තියෙනවා TP. CHF JPY. ඔව්. දැන් CHF JPY මෙතන තමයි මම එන්ට්‍රි දාලා තියෙන්නේ. මෙරි මේ බුලිෂ් එන්ගල්ෆින් එක. එතකොට මගේ රිජෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ. තව පල්ලෙහාට ආවොත් අපිට පුළුවන් ආයෙ ගන්න. මේ EMA එකෙන් මේ පස්සේ. USD cat 1 to 1 ගිහිල්ලා දැන් උඩ ඇවිල්ලා තියෙනවා. රීටෙස්ට් එක 4 hour බුලිෂ් වෙලා තියෙන්නේ දැන්. හරිද? 4 hour බුලිෂ් වෙලා තියෙන්නේ. බලමු මෙන්න මෙතන neckline එක රීටෙස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ neckline රීටෙස්ට් එකෙන් පස්සේ අපි බලමු මේ 4 hour වලට කලින් කොහොමද කියලා මේ entry signal එකක් දෙන්නේ. මෙන්න මෙතන. මෙතන මම දෙයක් පෙන්නන්න. දැන් මම මෙන්න මේ USD CAD USD CHF USD CHF එකක් මම අමෙති. USD CHF. මෙන්න මේ trade එක. දැන් ඔයාලා බලන්න ඕන USD CHF buy දීලා තියෙනවා. buy දීලා තියෙනවා 1 to RR. මම කියලා දෙනවා waiting for pass the test phase. If pass test phase you can take the trade. හරි. එතකොට මෙන්න මෙතනදී දීලා තියෙනවා මෙන්න මෙයාගේ මෙන්න මෙතන. ඔන්න ඔය level එකෙන් උඩ දැන් මෙතන නම් දැන් මේ Discord එකේ තියෙන කොටසින් පොඩ්ඩක් බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම මෙතනින් පෙන්නන්න. මේ තියෙන
ඒ කියන්නේ මෙන්න මේකට උඩ මෙන්න මේ channel එක තමයි ඔන්න මේ channel එක තමයි මම මේ trade එක මේ image එක copy කරගන්නකොට මේ red channel එක මෙන්න මේ buy channel එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ high එක break කරා නම් ඔය high එක break කරා නම් තමයි test phase එක pass වෙන්නේ. එතන test phase එක කියන්නේ අන්න ඒක. ඔයා price action සාමාන්‍යයෙන් මේක advanced price action method එකක් ගමු මම ඔයාලට ඒක කියලා දෙන්නම් අද. ඔයා අහලා තියෙනවද better price කියලා වචනය? ඒක ගන්නන්නේ. අහලා නැහැ නේ? එතකොට අහලා තියෙනවද liquidity hunting කියලා? ඔව්. අහලා තියෙනවනේ? ඔව්. අන්න liquidity hunting කියන එකට හා සමානව එකක් තමයි ඔන්න ඔය better price කතාව. හරිද? better price එකක් ගත්තාම ඒක trend එකට positive වෙනවා. ඒ කියන්නේ trend එක පැත්තට වෙනවා. දැන් අපි ගත්තාම 4 hour 1 day bullish තිබිලා දැන් මේ මෙතන මෙන්න මෙයාව අපි කියනවා මෙන්න මෙයාගේ better price එකක් කියලා. මේක දරුවා ICT පැත්තෙන් ගත්තාම SMC පැත්තෙන් ගත්තාම මෙතනට කියනවා liquidity sweep back කියලා. හරිද? එතකොට මේකෙන් පස්සේ මෙන්න මේ ස්විප් එකෙන් පස්සේ මෙන්න මේ better price එකෙන් පස්සේ මාකට් එක රිකවරි එකක් තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ better price එක ඉක්මනට ගත්තා මෙයාට වඩා මෙයා ආවට වඩා volatile එකකින් volume එකකින් මෙයාව රිකවර් වෙන්න ඕනේ. එහෙම රිකවර් වෙලා තියෙනවා. ඒ රිකවර් වුණායින් පස්සේ මෙයාව යනවා ටෙස්ට් ෆේස් එකකට. ටෙස්ට් ෆේස් එකක් කියන්නේ consolidation period එක. දැන් මෙතන මාකට් එක තාම ප්ලේ වෙලා නැහැ නේ මම එක පෙන්නන්න. මේ තියෙන්නේ මෙතන ගන්න පුළුවන්. මේ 4 hour අපිට මෙතනම ගමු කොහොමද? එතකොට මෙයාගෙන් පස්සේ මෙයා රිකවර් වෙලා තියෙනවා. රිකවර් වෙලා මෙයා එනවා මෙන්න වගේ ටෙස්ට් ෆේස් එකකට. ඒ කියන්නේ මෙයාගේ ටෙස්ට් ෆේස් එක තමයි මෙන්න මේක. නෝ. ඔක තමයි ටෙස්ට් ෆේස් එක. හරිද? මේකෙදි මේ ටෙස්ට් ඒරියා එකෙන් පස්සේ මාකට් එකට එන්න ඕන RC කෙනෙක්. RC කෙනෙක් කියන්නේ රියල් ක්ලයන්ට් කෙනෙක්. හරිද? රියල් ක්ලයන්ට් කෙනෙක්. එතකොට මෙන්න මේක price action හරිද? මේක logical price action method එක. ඒ කියන්නේ මේක fundamental එක්ක ඔයා logically හිතන්න ඕන දෙයක්. කාගේවත් strategy එකකට කාගේවත් තියෙන නීති රීතියක් කාගේවත් තියෙන මේ දැන් ඒ කියන්නේ නියමයක් නෙවෙයි. ඔයා logically හිතන්න තියෙන්නේ. මෙතන logical තමයි හැමදේම කරන්න තියෙන්නේ. කාගේවත් මෙන්න මේ වගේ ස්ටෙප් ටිකක් තමයි ඔයා බලන් යන්න ඕන. එතකොට ඔයත් බලනවා. ඒක ඉගෙන ගත්තු 50ක් කියන නම් ඒ 50ම ඒ ටික බලනවා. එහෙම නෙවෙයි. මෙතන ඔයා බලන ටෙස්ට් ෆේස් එක වෙන්න පුළුවන්. තව කෙනෙක් බලන එක වෙනම වෙන්න පුළුවන්. හැබැයි ඒක ඩෙවලොප් වෙන්නේ එක්ස්පීරියන්ස් එක මත. ඔයා අද බලන විදිහට නෙවෙයි ටෙස්ට් ෆේස් එක ඊළඟට බලන්න. තව මාසෙකින් දෙකකින් බලන්න. ඒක ඔයාලට හුරු වෙනවා. මේක අනිවාර්යයෙන්ම මේක ප්ලේ වෙන්නේ සමොත් මේ එක්ස්පීරියන්ස් එක මතනේ. ඒක ඔයා දන්නවනේ. හරිද? එතකොට මෙන්න මේ ටෙස්ට් ෆේස් එකෙන් පස්සේ RC කෙනෙක් එනකන් අපි බලන් ඉන්නවා. ඒ RC කියන්නේ මේ ටෙස්ට් ෆේස් එක බ්‍රේක් කරන්න පුළුවන් රියල් ක්ලයන්ට් කෙනෙක්. කියන්නේ එයා තමයි මාකට් එක මූව් කරන්න පටන් ගන්න කෙනා. එයාට ඒක නිසා අපි කියනවා රියල් ක්ලයන්ට් කෙනෙක් කියලා. RC කෙනෙක්. හරිද? අනේ RC ආවයින් පස්සේ තමයි අපිට මේ better price එකෙන් trade එක take කරන්න පුළුවන්. ඒක නිසා තමයි මම පැහැදිලිවම කියලා තියෙන්නේ. හරිද? මෙතන pass the test phase එක pass වුණායින් පස්සේ කියන්නේ pass වෙන real client කෙනෙක්ගෙන් take කරන්න කියලා. ඒතර real client කෙනෙක් තාම මෙතන ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මේ high එක break කරන්න පුළුවන් RC කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අපිට මේ trade එක අපේ දින compromise එක ගන්න පුළුවන් trade එකද තාම? බෑ. හරිද? ඒක නිසා තමයි මම කියන්නේ මේ trade එක දාලා ඉවර වෙලා ඔයාලට වෙලාව තියෙනවා trade එක ගන්න කියලා. ප්‍රායෝගිකව
මේක කරන්න පුළුවන් කියන එක තමයි මම මෙතන කියන්නේ. මෙතන පෙන්නන්නේ. නැත්තම් මේ ට්‍රේඩ් එක දාලා විනාඩි දෙකකින් TP hit කියලා PNL එකක් දාන්න නෙවෙයි. මගේ PNL කොයි වෙලාවකවත් වැඩක් නැහැ. ඒක මට මේක 180ක 90ක බහුතරයක PNL එක මෙන්න මේ විදියට අරගෙන එයාලා හිතලා ඒ විදියට කරනවා නම් අන්න එතන තමයි වැඩේ තියෙන්නේ. එතන තමයි ඔයාලා නැදෙන්න ඕන. දැන් මම පෙන්නන්නම් හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? better price. මෙයා ආවා. රිකවර් වුණා. මේ රිකවර් වුණා. එතකොට ටෙස්ට් ෆේස් එකක් යන්නේ මෙතන ඉන්නේ. මේ මෙතන ඉන්නේ. මොකද ටෙස්ට් ෆේස් එකක් යන්නේ. මෙන්න RC. ඔන්න RC. මෙයා තමයි RC. එයා RC වුණාම අපිට පුළුවන් මෙයාගෙන් ට්‍රේඩ් එක ගන්න. මං කිව්වා හයර්ස් දෙකකට උඩින් තියන්න. වගේ TP එක මේ ස්ටොප් ලොස් එක 1 to 2 තියන්න. දැන් මෙතනක් තියෙනවා. මෙන්න better price done. recovery එකක් done. මෙයාගෙන් පස්සේ ටෙස්ට් ෆේස් එකක් පාස් වෙලා තියෙනවද? තියෙනවද? නෑ. ඉතින් අපිට ට්‍රේඩ් එක ගන්න උනාවා නෑ. මේක යූස් කරන්න ඕන ෆන්ඩමෙන්ටල් එක. තේරුණාද? ඒතර මම කියන්නම් දැන් මේක එක්ක ෆන්ඩමෙන්ටල් යූස් කරගන්නේ කොහොමද කියලා. හරිද? දැන් මේකේ දැන් මේ මුලින්ම බලන්න ඕනේ ඔයාලා මේ ට්‍රේඩ් එක අයිඩියා එක දෙන එකේ මේ මම කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් තියාගන්න ඕනනේ. හරි? එතකොට ගොඩක් වෙලාවට මෙන්න මේ RC එන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ එන්ගල්ෆින් කැන්ඩල් එකකින් නේද? ඔව්. අන්න හරි. දැන් ඒ කියන්නේ මෙන්න මෙතනත් ආවේ RC එන්ගල්ෆින් කැන්ඩල් එකකින්. මෙයා බයි ඩොජියා. මෙයා එන්ගල්ෆ් එක. මම ට්‍රේඩ් එක ටේක් කරා. එතකොට මෙතන කන්ෆර්මේෂන් තව එකක් තියෙනවා. මොකද්ද? මෙන්න තියෙන zone එක. EMA rejection එක. නේද? ඒක අඩ තියෙන්නේ මෙතන හඩ රිස්ක් එක මැනේජ් කරන්න විතරයි තමයි. ලොට් එක. ඒක ඔයාට මෙතන 1 to 2 රිස්ක් රිවෝඩ් එකක් තියෙනවා. ඩොලර් 15 දාලා ඔයා ලොට් එක කැල්කියුලේට් කරලා ගැහුණා ඩොලර් 30ක් ඔයාට මෙතන තියෙන්න ඕන. කොහොම වුණත් ඔයාට ඩොලර් තියෙන්න ඕන. එතන ඔයාගේ ලොට් එක. මෙතනත් එහෙමයි. ඒක ඔයාගේ රිස්ක් වෙන්නේ ඩොලර් 15යි. දැන් මෙතන ඔයාගේ සෙල් එක වැදුණා කියමුකෝ. අපිට මෙතන වගේ 30ක් ඇවිල්ලා. එතන 15ක් දුන්නා 15ක් තියෙනවා. නේ වගේ. ඒක ට්‍රේඩ් එකෙන් ට්‍රේඩ් එකට මේක මේ බෙටර් ප්‍රයිස් හම්බෙන විදිය වෙනස් වෙනවා. මම පෙන්නන්න. මෙන්න. මෙයාගේ බෙටර් ප්‍රයිස් එකක් ගත්තා. ඔන්න ආවා. හරිද? රිකවර් වුණා. ටෙස්ට් ෆේස් එක මෙයාගෙන් උඩ. මේ මෙතනින් ආවා. රියල් ක්ලයන්ට් RC ආවා. එයාගේ පුළුවන් වුණාට ගන්න. ඔයා FEG අහලා තියෙනවනේ. fair value gaps අරවා මේවා. ඉතින් පුළුවන් වුණාට මෙතනින් ගන්න. කියන්නේ මෙතනින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අරුවා එකයි දෙකයි මෙතෙන්ට වගේ මේ විදිහට තියන්න. ඒ කියන්නේ මෙන්න මෙයාගේ 1 hour ගත්තාම මෙයාගේ මම පෙන්නන්නම් lowest දෙකක්. ඉතින්
engulfing 1 2 හරි lowest 2 1 2 එක 1 low එක 2 low එක ඊට පල්ලෙහායි stop loss එක තියන්න මේකයි 37ක් තියෙනවා 1 to 2 තමයි අපි තියන්නේ ඒක තේරුණා නේද? ප්‍රශ්නයක් නෑ නේද? හෙලෝ. අවුලක් නෑ මල්ලි? අවුලක් නැහැ. හරි. එතකොට ඊළඟටදී තමයි දැන් ඔන්න මේක හරි. රිස්ක් මැනේජ්මන්ට් එක අපිට රිස්ක් මැනේජ්මන්ට් ඇඩ්වාන්ස් මාස්ටර් යන්න පුළුවන්. අපි එතෙන්ට යන්න කාලෙන් අපි බේසිකලි මේක යූස් කරන විදිය බලමුකෝ. අනිත් එක තමයි කොයි වෙලාවකවත් ඔයාගේ කවුන්ට් එකෙන් 5%කට වැඩි යන්න එපා. ඒ කියන්නේ ඇත්තටම මම ගොඩක්ම කැමති රෙකමන්ඩ් කරන්නේම මම ඩොලර් 500කට කිට්ටු වෙන්න තියාගන්න. මොකද එතකොට මම රිස්ක් කරන්නේ 103යි මගේ account එකේ. 5 රිස්ක් කරන්නේ නැහැ. දැන් 103ක් කියන්නේ ඩොලර් 200 ඩොලර් 6යි. ඩොලර් 300 ඩොලර් 9යි. ඩොලර් 500ක් වගේ තියෙනවා ඩොලර් 15ක් නේ. හරිද? ඔයාට රැඳෙන්න පුළුවන් කාලය වැඩි. දැන් මගේ ටෙලිග්‍රෑම් එක ගත්තාම මම හැම වීක් එකකම දානවා. මට ගිය සතියේ දාන්න බැරි වුණා මට එක්සෑම් වගේක් තිබ්බා. ඒක නිසා ගිය සතියේ ප්‍රොෆිට් අපි. ඊට 6ක විතර ප්‍රොෆිට් එකක් තිබ්බා අපිට. හරිද? එකම එක සතියයි මයිනස් තිබ්බේ. මයිනස් 12ක් තිබ්බා. ඒ බැලුවන් සති 5ට 71ක වගේ ප්‍රොෆිට් එකක් තිබ්බා අපිට. මේ රියල් ලෝද කියන්නේ රියල් කියන්නේ ඇත්ත කියන්නේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ඇත්ත මේ ට්‍රේඩ් එකක් ගන්න අර වෙලාව අවම පැය 3කට වැඩිය වෙලාව දිනු ට්‍රේඩ් එකක් ගන්න. ඒ මදිද මං අහන්නේ. මොකද දැන් මේ මෙන්න මේ දැන් USD CHF එක මම දැන් මේ ඊයේ පාන්දර 3:25ට 3:00ට කියමුකෝ තාමත් එන්ට්‍රි අවිල්ල නැහැ. එතකොට වෙලාව තියෙනවනේ. නේද? ඔයාලට මෙතන තියෙන්නේ ලාම්‍යයක් තියාගන්න විතරයිනේ. මේ ටෙස්ට් ෆේස් එකෙන් උඩරේ ලාම්‍යයක් තියාගන්න විතරයි. එතකොට ගෝල්ඩ් එක නම් ඔයා දකින්නේ සමහර විට. මේ දැක්කද? ගෝල්ඩ් එක මම ගත්තා. ගත්ත නියමයි. සතුටුයි ගත්තා ඉවුවම මේ ගෝල්ඩ් එකේ අප්ඩේට් එක හැමදාම දානවා. ගෝල්ඩ් එක කියන්නේ අපේ වෙනම ස්ට්‍රැටජියක්. හරිද? මොකද කරන්සි යූස් කරන ස්ට්‍රැටජිස් අපිට ගෝල්ඩ් යූස් කරන්න බෑ. ඒ කියන්නේ මේක නිකන් අර මේ එක්සැම්පල් එකක් විදියට කිව්වොත් අර සමහර මේ සෙරප්පු තියෙනවා එකම සයිස් එක එකම සෙරප්පුව සමහර විට සමහර වෙලාවට නම් අමුතු වෙන සද්ද යනවා නේද කාගේ සෙරප්පුවක් දැම්මාම එකම සයිස් එක එකම විදිය කියනවනේ අර කියනවනේ මේක මගේ දිග නෙවෙයි මගේ දිග මෙහෙම නෑ මගේ කකුලට හුරු වෙච්ච විදියක් තියෙනවනේ අන්න ඒ වගේ තමයි දැන් මෙතන මාකට් ඔක්කොම කොමල දුවන්නේ මේ කැන්ඩල් තමයි හැබැයි එතෙන්ට එන ඒක එන සල්ලි එන විදිය වෙනස් ලික්විඩිටි ගන්න වෙනස් ගෝල්ඩ් එක යන කොරලේෂන් එකක් වෙනම තියෙනවා. ඒතර USD කරන්සි යන වෙනම කොරලේෂන් එකක් තියෙනවා. ඒතර මොනවා හරි ටෙන්ෂන් එකක් ආවම කරන්සි හැසිරෙන විදිය වෙනසක් තියෙනවා. ගෝල්ඩ් එක හැසිරෙන විදිය වෙනසක් තියෙනවා. මේ එතකොට සම්පූර්ණ ගෝල්ඩ් සිල්වර් ඒවා ඔක්කොම කොමොඩිටිස්. හරිද? මේවා කරන්සි. ෆොරෙන් කරන්සි. එතකොට ඒ දෙක නිකන් අර ඔක්කොම බලදුරු මේ ගස් ලැබු යන්නාසී වගේ තමයි. හරි දැන් මේ ට්‍රේඩ් එක ගැන මේ දැන් මේ දාන එක ගැන අවබෝධය ගන්න පුළුවන් නේද මට ප්‍රශ්නයක් නැහැ දැන් ප්‍රශ්නයක් එළකිරි හරි අපි ගෝල්ඩ් එක වෙනම පස්සේ කතා කරමු එකකින් ඊළඟට මෙන්න මේක ඔයා මේ මගේ ඩිස්කෝඩ් එකේ ඉන්නවනේ ඔව් හරි මේ টොප් සෙටප් කියන එක නෝ බලනවා මම හැමදාම බලනවා හරි ඔයා මේ A1 ready setup එක ගැන පොඩ්ඩක් බලලා තියෙනවද ඒකට මම මේවා වුණා මේ සබ්ස්ක්‍රිප්ෂන් නම් ගත්තේ නෑ සබ්ස්ක්‍රිප්ෂන් ඔයා ප්‍රයිසස් බලන්න ටිකක් ඔයාලට ගන්න පුළුවන් නම් ඇත්තටම ගන්න එක හොඳයි මම මේකේ ඔක්කොම ටික දෙනවා ඒක හරිද මම ඒගොල්ලෝගේ ඩිස්කෝඩ් එකට ජොයින් වුණා
එහෙමද? එයාලා Discord එකේ මේ ෆ්‍රී එකේ නෑ ඉන්නේ. ඔව් මල් ළඟ යාළගේ library access, එතකොට යාළගේ VIP Discord, VIP webinars, එතකොට එයාලගේ price alert වගේම මෙන්න මේ Hfinder කියන A1 trading setups එක මම buy කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රොඩයි 2600කට 2800ක් 2600ක් 800ක් වගේ අතර ගන්න මට ගියා. හරිද? ඔයාලට දවසක ගන්න පුළුවන් නම් ගන්න. ගොඩක් වටිනවා. හරිද? දැනට මම ඒකේ දෙන්න තියෙන ඒකේ දෙන හැම එකක්ම මම ඔයාලට Discord එකේ දීලා දිනවා free. හරිද? ඒ නිසා දැන් මෙතන ප්‍රශ්නේ ඔයාලට ඇත්තේ මේක බලනවා. මේක බලන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති. මේක මොකද්ද? මේකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? දැන් මෙතන තියලා දිනවා very bullish කියලා ඇවිල්ලා තියෙනවා. මේ තියෙන gold very bullish, NSD USD bullish, මේ පාර bearish තියෙනවා. එහෙම තියෙනවා. එතකොට මෙන්න මේ මෙතන තියෙනවා base එක, score එක, cot එක, retail position, seasonality, trend, GDP, PMI, service PMI, manufacturing PMI, ඔය සෙට් එක ඕම unemployment rate ඔක්කොම දාලා මෙන්න මෙතන තියෙනවා trend කියන එක. මේ trend කියන එක පේනවනේ. ඔනේ trend කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් අද gold මම buy එක ගත්තේ මට technically මගේ strategy ට අදාළව entry point එක මට set වුණා. වගේම fundamental වලට අදාළව මෙතන very bullish කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට හැමදාම profit එකක් නැති වෙන්න පුළුවන්. hunting එකක් ගිහිල්ලා buy වෙන්න පුළුවන්. හැබැයි hunting එක ගිහිල්ලා ඔයාගේ stop loss වැදිලා. ඒක තමයි මේ trading වල තියෙන ස්වභාවය. ඒක අපි හැමෝටම පොදුයි. පිළිගන්නවද? ඔව් ඒක පිළිගන්න වෙනවා. හරිද? එතකොට ඒක අපිට හදාගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන මොකද්ද? ඉස්සර ගන්නවා. දන්නවද ඉස්සර? දැන් gold වල hunting එක දැන් ඔන්න bullish කියලා අපිට sign එක අරගෙන අපි gold buy කරනවා. හරිද? මෙන්න මේ buy එක අපි ගන්නවා. දැන් මේ මම දුක trade එකේ buy එක 259ක් වගේ buy වුණා. හරිද? දැන් ඕක දැන් මේක ගන්නකොට මේක stop loss එකක් වැදුණා කියනවා. දැන් හරි ඔන්න B එකක් හරි ආවා කියනකොට දැන් මේක B වෙලානේ. හරිද? දැන් මේක අපිට මෙතනින් ගන්න තිබ්බා. මෙයා 15 මිනිත් වගේ මෙන්න මේ වගේ ඇවිල්ලා මෙන්න මෙතන වගේ බ්‍රේක් අවුට් එකක් දුන්නා උඩට අපිට තිබ්බ මෙතනින් බයි එකක් ගන්න. එහෙම වෙලා නැහැ. දැන් මෙයාව බ්‍රේක් කරලා තියෙන්නේ මෙතන. පල්ලෙහා. දැන් අපි ඉන්නව බලාගෙන මෙන්න මෙයාව බ්‍රේක් කරනවා. ඒ කියන්නේ දැන් මේ මාකට් එක මෙහෙම වෙලා කොහොම ඇවිල්ලා මෙන්න මෙයාව බ්‍රේක් කරනකන් තමයි අපි ඉන්නේ. ඔන්නෝම ඒ කියන්නේ මෙන්න මෙයාව බ්‍රේක් කරනකන් තමයි අපි ඉන්නේ. එයාව බ්‍රේක් කරලා මෙයාගේ පුල් බෑක් එකේදී තමයි අපි ට්‍රේඩ් එක ටේක් කරන්නේ. ඒ කියන්නේ මම දැනට පෙන්නන්නම්. ඔන්නෝතරින් තමයි අපි ට්‍රේඩ් එක ටේක් කරන්නේ. හරිද? ඒ කියන්නේ මෙතෙන්ට මෙහෙම වෙලා මෙතෙන්ට එනකොට ගන්නවා කියන එක නෙවෙයි. අතන තියෙන්නේ මොකද්ද? රිජෙක්ෂන් එක තියෙන්න ඕන, EMA ටච් එක තියෙන්න ඕන, EMA රිජෙක්ෂන් එක තියෙන්න ඕන. අනිත් එක මොකද්ද? එන්ගල්ෆින් එකක් හරි මොර්නිං ස්ටාර් එකක් හරි තියෙනවා. පැහැදිලිද? හරි. එහෙම මම හිතන ගොඩක් වෙලාවට මේක මෙන්න මේ පල්ලෙහාට එයි කියලා. දැන් හැදෙන විදිය අනුව දැන් මේ කැනල් එක ඉවර වෙන්න සාමාන්‍යයෙන් තව විනාඩි 8ක් තියෙනවා. මේ 8 එක ඕක කොහොම ඇවිල්ලා මෙන්න මෙහෙම වුණොත් මෙතන මෙන්න මේ ඒරියා එකේ හැදෙන එන්ගල්ෆින් එකෙන් පස්සේ අපිට පුළුවන් ට්‍රේඩ් එක ගන්න. හරිද? හැබැයි මොකක් හරි හේතුවක් නිසා මෙයාගේ මෙතනින් සපෝට් එකක් හම්බෙලා හරි මෙයා උඩට ගියොත් අපිට පුළුවන් මෙන්න මෙයාව බ්‍රේක් වෙනකන් ඉන්න. මෙන්න මෙයාව බ්‍රේක් වෙනකන් ඉඳලා මෙයාගේ තියෙන රීටෙස්ට් එකෙන් එන්ගල්ෆින් එකෙන් අපිට ට්‍රේඩ් එක ගන්න. ඔය දෙකටම බලාගෙන අපි ඉන්න ඕන. හරිද? ඔය දෙකටම බලාගෙන අපි ඉඳලා මොකක් හරි එකදී මෙන්න මෙයා මෙන්න මෙහෙම වුණොත් මෙහෙම ඇවිල්ලා ස්ටොප් ලොස් එක හන් කරලා කොහොමද සෙල් වෙනවා. එතකොට ට්‍රෙන්ඩ් එකේ ඔයාලගේ
ට්‍රේඩ් එකේ පාත් එකේ වැරද්දක් තියෙනවද? නෑ. සෙල් වෙලානේ. සෙල් වෙලා. හැබැයි ඔයාලගේ ලොස් එක. නේද? එතකොට ඒක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. හැබැයි ඔයාලා ප්‍රොෆිට් කරපු ඒවා මෙන්න මේ හැදෙන ලොස් එකෙන් නැති වෙනවද නැද්ද? හිතට ගියොත් වෙනවා. වෙනවා. එහෙම වෙලා නැද්ද තමන්? වෙලා දිනා. වෙලා තියෙනවා. මට අතන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. මං කියන්නම් පොඩි දෙයක්. හරිද? මෙන්න මේ සෝන් එකට මාකට් එකේ වීක් එකක් හරියනවා. හරි ඔයා වගේ වීක් එකක් හරියනවා. ඒ ආවොත් ඔයාලා සෙල් කරන්න. හරිද? ඒ සෝන් එකේ හැදෙන්න ඕන දෙයක් තියෙනවා. හරිද? ඒ දේ හරි. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ දැන් මෙන්න මේ ට්‍රෙන්ඩ් එකේ ඔන්නයි ට්‍රෙන්ඩ් එකේ වෙනසක් පේනව නේද? දැන් මේ ට්‍රෙන්ඩ් එකේ ආව ට්‍රෙන්ඩ් එකේ වෙනසක් පේනව නේද? මෙයා එක බලනවා. මට ඒ වෙනස කියන්නේ සුළු ගන්නවයි සමහර විට. කමොට්ට පේනවා. ස්ට්‍රෙන්ත් එක ලෙන්ත් එක පැත්තෙන් ගත්තා. මෙන්න මෙතනයි වැඩි. මෙයාගේ බයි එක තියන. එයාට අදාළව මෙයාගේ සෙල් එක මදි. මෙයාට සාපේක්ෂව මෙයාගේ බයි එක ස්ට්‍රෙන්ත් එක තියන. මෙතෙන්ට ගමුකෝ. මෙතෙන් උනත් එක්ක තියන. පාර මෙයාගේ සෙල් එක මෙතන ඉඳන් තියන. මෙයාට සාපේක්ෂව මෙයාගේ හොඳයි. මෙයාට සාපේක්ෂව මෙයා හොඳයි. එයාට සාපේක්ෂව එයා හොඳයි. තමු. හොඳයි. මං අහන්නේ මෙයාට සාපේක්ෂව මෙන්න මේ කැනල් දෙක තියෙන ස්ට්‍රෙන්ත් එක හොඳයිද කියලා. නෑ. නෑ. ප්‍රශ්නයක් තියෙනව නේද? ඔව්. එතකොට මෙයාගේ මෙන්න මේ සෙල් එකට සාපේක්ෂව මෙන්න මේ සෙල් එක හොඳයි. සෙල් එක හොඳයි. හොඳයි. එතකොට ඒක ලොජිකලි ඔයාලට ප්‍රශ්නයක් නේද? ඔයාගේ ඔළුවට ඒක ප්‍රශ්නයක් නේද? ඇයි එහෙම වුනේ? දැන් එහෙම වෙලාදීදී ඔයාලට බයි කරන්න හිතෙනවා. නෑ. නෑ. අන්න ඒක ප්‍රැක්ටිකලි ලොජිකලි හිතන්න. ඒකයි කියන්නේ ලොජිකල් ප්‍රයිස් ඇක්ෂන් කියලා. ඔහෙවත් තියෙන අර මම කිව්වේ සමීකරණයකට සම්භාවිතාවයක සමීකරණයකට මේ වෙන්න එපා. න්‍යායකට එන්න එපා. අර F සමානයි IR ගන්න එපා. හරිද? ප්‍රැක්ටිකලි මේක එතකොට දැන් මෙයා පල්ලෙහාට ආවා. මේ එකම තැනකවත් තිබ්බේ නැති මෙතන තිබ්බේ නැති ස්ට්‍රෙන්ත් එකක් සෙලස්ලගේ ඇවිල්ලා තියෙනවා. එතකොට කී පොයින්ට් එකක් බ්‍රේක් කරලා තියෙනවා. දැන් පුල් බෑක් එකක් කියන්නේ. දැන් ඒ පුල් බෑක් එක මෙන්න මෙයාට වඩා වීක්නස් එකක් එනවාද කියලා විතරයි බලන්න තියෙන්නේ. සහ හන්ට් එකක්. හන්ට් එකක් කියන්නේ මෙන්න මේ වගේ වීක් එකක්. හොඳ වීක් එකක්. ස්විප් එකක්. නැත්තම්
මොකද ඩිස්කවුන්ට් එකක් ඩිස්කවුන්ට් ඒරියා එකකට මාකට් එක බයි වෙනවා දැන් මෙයාගේ තියෙන අපිට තියෙන එකම ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ තමයි මෙන්න මේ EMA එකෙන් හම්බෙන සපෝට් එක පැහැදිලිද EMA එකෙන් හම්බෙන සපෝට් එක අනිත් එක තමයි මෙන්න මේ ෆන්ඩමෙන්ටල් තියෙන very bullish sign එක ස්කෝර් එක 11ක් තියෙන sign එක ට්‍රෙන්ඩ් එක දෙකක් තියෙන sign එක තමයි අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ. එතකොට ඔයාට පුළුවන්ද මේක අර මෙන්න මේ වගේ පිප් 500ක් විතර ගන්න පුළුවන් ස්විං ට්‍රේඩ් එකක් කරගන්න? අන්න ඒකයි ඔයාගේ සයිකොලොජි එකට දෙන්න ඕනේ. ඒකයි ඔයාගේ සයිකොලොජි එකට දෙන්න ඕනේ. මේ දේවල් වල හොයාගන්න දේවල්. එතකොට ඒ හැමදේම ගලපගෙන මෙතන අම්මට සිරි හරි ට්‍රේඩ් එක ලොගෙත් හරි කියලා ඉවරලා ෆුල් මාජින් ගහන එක හරිද? නෑ. එයාටත් එකම සැලකිල්ල තමයි. ලොට් සයිස් එක කැල්කියුලේට් කරා 1 රූල් රිස්ක් එකක් තිබ්බා ට්‍රේඩ් එක දැම්මා. අනිත් එක තමයි මෙන්න මේ ස්විං ට්‍රේඩ් කරනකොට සාමාන්‍යයෙන් මේක ස්විං නෙවෙයි මේක සාමාන්‍යයෙන් මිඩ් ටර්ම් ස්කාල්ප් එකක් වගේ තමයි. හැබැයි අපි මෙතන ඉන්නේ අපි මේ යූස් කරන්නේ මෙතෙන්ද ස්විං ස්ට්‍රැටජි එක. හරිද? එතකොට මෙතනදී ඔයාලට වෙන්නේ මෙතනදී යූස් කරපු මේ ටිකම තමයි මෙතන යූස් කරන්න තියෙන්නේ. ඩොට් සයිස් එක කැල්කියුලේට් කරා. හරිද? අනිත් එක තමයි අර ටක් දාලා මේ පොසිෂන් මේ ගහගෙන යන්න එපා. එක පොසිෂන් එකක් දාන්න. 0.5න් ගහනවා නම් 0.1 දැම්මට කමක් නැහැ. ස්ටොප් ලොස් එකක් දාලා. නැත්නම් 0.5න් ඔයාලගේ තියෙන ඒරියා එකෙන් දාන්න. ඔයාලට තේරෙන හොඳම ඒරියා එකෙන් දාන්න. ඒක දැම්මා ස්ටොප් ලොස් එක දැම්මා TP එක දැම්මා තියාගෙන හිටියා. එතකොට ඔයාලට පුළුවන් මේ TP එක ඔයාලා බලන් ඉන්නවා නම් මාකට් එක දිහා බලාගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් TP එක පල්ලයට කරගන්න සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සෙලර් කෙනෙක් එනවා. මේ වගේ බය කෙනෙක් ආයෙ සෙල් එක ගන්න ආයෙ බය කෙනෙක් එනවා. ඔයාලගේ තියාගන්න. ඒ විදිය. දැන් මෙන්න මෙතන තියාගත්තා වගේ. මේ සෙලර්ස් කෙනෙක් පේන්නවත් නැහැනේ. මේ ටීවී ගල්ලා මේක නෑ හැදෙනවා බලන්න. මේක නෑ බලන්න. මේකත් එනවා බලන්න. මෙන්න මෙයා හැදුනා. මෙයා හැදිලි ඉවර වෙලා මෙයාට වඩා හැදුන්නේ නැතුණා නම් මෙන්න මේක ක්ලෝස් කරගන්න තියෙනවා. ඒක බලාගෙන. ඒතර ඒක බලාගෙන ඉන්න නිකන් බෑ. එලෙක්ට් එකක් තියාගන්න මේ එලෙක්ට් පහක් දෙනවා මේ ක්‍රෙඩිට් ෆ්‍රී මේ ෆ්‍රී එකේ. එලෙක්ට් එකක් තියාගන්න මේ ලෙවල් එකේ. ඔයාලට මේල් එකක් දෙන්න පුළුවන් විදියට එලෙක්ට් එකක් තියාගන්න. මම එහෙම තියාගෙන ඉන්නේ. නේද? මගේ ෆෝන් එකේ ට්‍රේඩින් විව් එකක් තියෙනවා ටැබ් එකේ ට්‍රේඩින් එකක් තියෙනවා ඒ දෙකෙන් මම 10 මේ 5 තියාගන්න හරි දැන් මේ මෙන්න සෝන් එකට ආවා දැන් ඔයාලා පුළුවන් මේ ට්‍රේඩ් එක ටේක් කරන්න තාම බෑ මම හන්ට් එකක් කියනකම් ඉන්න ඕන අනිවාර්යෙන් මෙයාගේ හන්ට් එකක් එන්න ඕන හරි එතකොට දැන් මේ টොප් සෙටප් එකේ ගන්න පුළුවන් අයිඩියා එක තමයි ඔය ඊට පස්සේ එකක් තියෙනවා ඩේටා ස්කෑන් මේක ඔය දැකලා තියෙනවද කලින් ඔව් දැකලා තියෙනවා මේ ගෝල් මොන ගෝල් very bullish හරිද ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා රිටේල් ෂෝට් වැඩි නේද 88ක් තියෙනවා ෂෝට් හරිද රිටේල් 88ක් තිබ්බා රිටේල් ප්‍රොෆිට් උනාද නෑ දැන් රිටේල් ඉවරයි නේද ඒකට ඔයා කොයි වෙලාවක වයි රිටේල් එකේ පැත්තේ ඉන්න එපා හරි නේද ඔව් එතකොට කොඩ් CO රිටේල් එකනවා දන්නවනේ ඔව් කොඩ් data
COD data loan 83ක් තියෙනවා. එතන අර hedge fund set එක එයාලලා තියෙන data servers එයාලගේ තියෙන ඒ දේවල් එක්ක එයාලා බලලා කරලා ඉවරලා එයාලා අද trend එකේ හිටිය නේද? එතකොට retail ලා හැමදාම lost ද? නෑ. නෑ. හැබැයි consistency lost. පැහැදිලි නේද? හොට්ලා හැමදාම profit ද? එහෙමත් නෑ. එහෙමත් නෑ. හැබැයි එයාලා consistency profit. අන්න ඒකට තමයි මම කිව්වේ ඔයාලට use කරන්න කියලා. මොකද්ද? risk management එක, අවදානම් කළමනාකරණය, money management කියලා එකක් නෑ. ඔය බෝඩ මේවා risk එක. ඔයාලගේ risk එක money එකක් කියන්නේ ඒක තමයි. money management එක risk management එකයි ලොකු වෙනසක් නෑ. මම කියන්නේ එහෙම මේ වෙයි කියලා නැත්තම් මේක ප්‍රශ්නයක් වෙයි. ලොකු වෙනසක් නෑ. අනිත් එක තමයි ඔයාලගේ ඩිසිප්ලින්. මේ දේවල් මේ විදිහට ඉගෙනගෙන හරිද? මේ දේවල් මේ විදිහට ඉගෙනගෙන කිසිම මේවක් නැතුව ට්‍රේඩ් කරන්න ගියාම මේව අර මේ හොඳට ප්‍රැක්ටිස් කරනවා පිච් එකේ මැදට ගිහිල්ලා තනි කර බුලක් කෙලිනවා. මේ ප්‍රැක්ටිස් කරනකොට හොඳට විශ්වාසය තියාගෙන ප්‍රැක්ටිස් කරා. පිච් එකේ මැදට ගියාන් පස්සේ දන්නේ මොකද කරන්නේ ඒක මාවලස්. නැත්තම් ඩීමෝ සුපිරිට ගහනවා. ඩීමෝ මාර විදියට ඩිසිප්ලින් තියන් ගහන ඩීමෝ. රියල් දාගත්ත ගමන් ඕල්. වෙලා තියනව නේද? එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ හැමදාම ප්‍රොෆිට් කරන එක නෙමෙයි. උතර කරන්න ඕන දේ තමයි කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් වෙන්න ඕන. 100ක් හරි. 100ක් හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි sentiment. මෙතන දානවා sentiment එක retail position ටිකයි COD ටිකයි port ටිකයි. එතන මේ economic growth කියන එක. හරිද? මෙතනට වැටෙන්නේ economic growth එකට අදාළව GDP එක. හරිද? GDP එතකොට unemployment හරිද? ඔය සෙට් එක වැටෙනවා. unemployment ටික වැටෙනවා, GDP ටික වැටෙනවා, jobless claim වැටෙනවා, job opening වැටෙනවා, PMI, labor market data ඔය හැම එකම මෙතන වැටෙනවා. ඒක economic calendar එකේ ගන්නවා. මෙන්න මේ risk එක on off කියන එක ගැන දන්නවා. ඒක නෑ. risk එක මෙරි මේ on. හරිද? risk එක on ඔයා වික් ස්ටාර්ට් එකන දන්නවද? ඔව්. වික්ස් දන්නවනේ. එතකොට මෙන්න මේ risk එක ඒ කියන්නේ risk එක on නම් හරිද? risk එක on නම් AUD euro CAD NZD gold SPX 500 bullish. ඒකට මෙන්න මේ daily එක විතරක් නෙවෙයි. සාමාන්‍ය මෙන්න මේ තුනෙන් දෙකක්වත් on වෙන්න ඕන. දැන් මෙතන ගත්තාම daily mix, weekly mix, monthly on. ඒ monthly on නම් ඒක අර නිකන් මේ දෙකේ මොකද්ද? full back එකක් වගේ තමයි මේ mix දෙකෙන් එන්නේ. එතකොට monthly on වෙලා weekly වගේ ආයේ on එකක් ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ටිකේ strong වෙනවද කියලා බලන්න fundamental data එක්ක. AUD වල මොනවද fundamental data මොනවද leading මොනවද release වෙන්නේ? ඒ වල surprise positive price change එකක් තියෙනවා. hot data වැඩිද? future chart bullish ද? ඒ ටිකත් එක්ක ඔයාලට entry එකක් ගන්න පුළුවන්. entry එකක් ගන්න confirmations තියෙනවා. technically daily bullish වෙලාද? weekly bullish වෙලාද? over bullish වෙලාද? full back එකක් එනවද? EMA rejections තියෙනවද? better price එකක් අරගෙනද? RC කෙනෙක් තියෙනවද? අන්න ඒ වගේ දේවල් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ ට්‍රෙන්ඩ් එක පැත්තට ඔයාලගේ ට්‍රේඩ් එක තියෙන පැත්තට මේක ගන්න.
ඒකට තව මේ වෙනවා මොනවද මම දැන් අර කලින් පෙන්නුව top setup වඩ පැහැදිලිද මේ චමෝන් ඔව් ඒ මේක කරකවලා ගන්නේ කොහොමද කියන එක මේකෙන් වැඩේ ගන්නේ කොහොමද කියන එක තේරුණාද ඔයාලට කලින් තිබ්බද මේකෙන් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන අදහස නෑ නෑනේ එතකොට ඔයා ඉන්න කලින් අද ඇවිල්ලා ගියා 6 දිනක් විතර ඇවිල්ලා ලෙෆ්ට් වෙලා ගියා එයාට කියන්න තියෙන්නේ මොකද්ද ඔයාලට අපරාධ කියලා අපරාධී කියලා තමයි. හරි. එතකොට රිස්ක් ඔන් එතකොට මෙන්න මේ හෝකිස් ඩොවිස් කියලා එකක් තියෙනවා. මෙතන අපි ගොඩක්ම දෙන්නේ IR. හරිද? හෝකිස් ඩොවිස් කියන එකේ තේරුම දන්නවනේ. දන්නවද නැද්ද? ඔව් දන්නයි දන්නවා. හරි. එතකොට මෙතන දෙන්නේ IR ඒවා. එතකොට price forecast. හරිද? මේ price forecast කියන එකේ මෙතන පෙන්නනවා දැන් මේ මොකද්ද මේ gold කවුද දාපේද මේ 21 නේ 21 gold තියන්නේ ඒ ලයින් එකේමයි buy එකේ ෆෝවර් පොඩ්ඩක් දාගමු 21 ඇති 21 ඔන්න gold 21 එතකොට මෙයාගේ බුලිෂ් සයින් එකකුත් නෑ බෙයාරිෂ් සයින් එකකුත් නෑ හරිද මෙයා මෙන්න මෙතන බ්‍රේක් වුණොත් තමයි එතන මෙතන ඔය ඔන්න ඔය සෝන් එක මෙන්න මේ සෝන් එක බ්‍රේක් වුණොත් තමයි මෙයා බෙයාරිෂ් වෙන්නේ ටෙක්නිකල් ඒතර එයා බෙයාරිෂ් වෙන්න මේ 21 මෙයා natural line එකක් වගේ තමයි gold පෙන්නලා තියෙන්නේ මෙන්න මේ price forecast කියන එක. ඒක හරි මෙතන. මොකද මෙතනදී ඔයාලට buy ගන්නත් බෑ sell ගන්නත් බෑ. ඔයාලට sell කරනවා නම් මෙයාව break වෙනකන් ඉඳලා මෙන්න මෙතනින් තමයි sell එක ගන්න පුළුවන්. දැන් retest එක. buy එකක් ගන්න නම් ඔයාලට ඉන්න වෙනවා මෙන්න මෙයාව break කරනවා. මෙයාව break කරන ඉඳලා මේ buy එක ගත්තා. හරි. ඊට පස්සේ මේ price forecast කියන එක එකක් ප්‍රශ්නයක් නෑනේ. දැන් සාමාන්‍ය මෙන්න මේ නිල් පාට ලෙවල් දැන් උන අද මෙතන තියෙනවා. නිල් පාට ලෙවල් එකට හෙට යනවා. හරිද? නිල් පාට ලෙවල් එකට හෙට යනවා. අනේ එතකොට ඔයාලට සෙන්ටිමන්ට් එකේ චේන්ජ් එකක් කියලා ගන්න පුළුවන්. නේද? හරි? ඒක price forecast. ඔයා මෙන්න මේ carry trade scanner කියන එක ගැන දන්නවද? නෑ නෑ. ඔයා දන්නවද swap එක? ඔව් මෙන්න මේ ඔයා interest rate divergence කියන එක ගැන දන්නවද? සර් මොකද interest rate divergence ඔව් දන්නවනේ? ඔව් ඒතර ඔන්න ඔය interest rate divergence වලට තමයි ඔන්න ඔය swap එක වදින්නේ. එතකොට යුරෝ NZD තියෙන්නේ පොසිටිව් පැත්තට. ඒ කියන්නේ බුලිෂ් පැත්තට. එතකොට පොසිටිව් ස්වැප් එකක් තමයි නෙගටිව් පැත්තට. නෙගටිව් ස්වැප් එකක් තමයි NZD යුරෝ NZD බයි කරොත් ඔයාලට වදින්නේ. තේරුණාද? හෙලෝ ඔව් මාව ඇහෙනවද? එනයි මේ මෙතන මේ කනෙක්ෂන් අවුලක් වෙලා තියෙනවා ඒක නිසා මේක මේ වෙන්නේ පොඩ්ඩක් ඉන්න ඒක බලන්න මේක තියෙනවා
හරිද නේද? එනයි USD වල 4.5 AR එකක් ඉන්ටරෙස්ට් රේට් එකක් තියෙනවා. ZAR වල 7.5ක මේකක් තමයි තියෙන්නේ. ඉන්ෆ්ලේෂන් වැඩිනේ. ඒතකොට ධන 3ක ඉන්ටරෙස්ට් රේට් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා මෙතන. හරිද? එතකොට අන්නේ ඉන්ටරෙස්ට් රේට් ඩයිවර්ජන්ස් එකත් ඩේටා එක තමයි අපි දාන්නේ මෙතන. එතකොට ඉකොනොමික් ඩේටා ඉන්ඩෙක්ස් කියන එක. මෙන්න මේක ගොඩක්ම වැදගත්. මේක අනිවාර්යයෙන්ම ඩේලි බලන්න. හරිද? මම මේ විතර වෙනනම් GBP වල මේ දැන් අපි හිතමුකෝ GBP AUD කියලා. මම ඇහෙනව නේද? මට ඔයාලා එකපාරට ඇහෙන්නේ නැතුව. හරි. අපි හිතමු එක්සැම්පල් එකක විතර GBP AUD කියලා. එතකොට මෙන්න මෙතන පෙන්නනවා ඔයාලට වෙනවනේ මේ දකුණු අත පැත්තෙන් unemployment change එක manufacturing PMI inflation unemployment rate service PMI real sales GDP interest rate හරිද? ඒක ඔය ඔක්කොම එක්ක මෙන්න මෙතන තියෙනවා මෙයාලගේ GBP වල තියෙන්නේ 0 නේ. එතකොට 0 කියන්නේ මෙයාලගේ ඉන්ෆ්ලේෂන් එකයි මෙයාලගේ ලේබර් මාකට් එකයි ගත්තාම සාමාන්‍යයෙන් එයාලගේ නිකන් නියුට්‍රල් මට්ටමක වගේ තමයි තියෙන්නේ. එතකොට ඒක වීක් බුලිෂ් වෙන්නත් පුළුවන් වීක් බෙයාරිෂ් වෙන්නත් පුළුවන්. ඔය දෙක අතර තමයි මෙයාලා යන්නේ. ඉකොනොමි එක පැත්තේ. තේරුණාද? අවුලක් තියෙනවද? හෙලෝ නෑ හරි ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් මෙන්න මෙතන හතර පේනවද ඔයාලට මේකේ සමුන් නිල් පාට හතර නිල් පාට හතරට මාකට් එක යන්න නම් මෙයාලගේ ඉතින් නිල් පාට හතරට මාකට් එක යනවා නම් මෙයාලගේ හරිද රිටේල් සේල්ස් එක හොඳ වෙලා තියෙනවා ඒකම මොකද්ද GDP එක හොඳ වෙලා තියෙනවා ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් එක ටිකක් ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා තියෙනවා. ඒකට ඒක හරිනේ. අන්න ඒක නිසා යාළගේ ටිකක් හොඳ මට්ටමක ආර්ථිකය තිබිලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේක ධන 4ට ගිහිලා තියෙන්නේ. ඒකට දැන් මෙයාලගේ මොකද? මොකක් හරි අවුලක් වෙලා මෙයාලගේ ඉකොනොමි එකේ data ටික පහත වැටලා තියෙනවා data වල price එක. එතකොට ඔයාලට GDP 0 තියෙනවා කියන්නේ ඔන්න AUD. AUD ධන 3ට අවිල්ල තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තාම මෙතන මෙන්න ඒක දාලා තියෙන කවුද? GDP AUD ඊයේ ඉතින් ඊයේ මේක දැන් කොයි ඔන්න ඊයේ මේ 24 25 26 මේ ටිකේ මේ ඩේටා ආට් එකේ ඉන්නේ මේ AUD ස්ට්‍රෝං වෙලා නැද්ද? AUD ස්ට්‍රෝං වෙලා නැද්ද? ස්ට්‍රෝං වෙලා ඉස්සරහට මේක මේ විදිහට පල්ලෙහාට එන්න ඉඩ කඩක් තියෙනවා ෆන්ඩමෙන්ටල්. ඒක ඔයාලා මේ බයි සෙල් කියන දෙපැත්තෙන් එක පැත්තකට එන්න පුළුවන්ද බැරිද තමොද්ද? පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා තමයි දැන් මෙන්න මෙතන මෙන්න මේ වගේ අපි දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ටෙක්නිකල් එක හම්බෙනවා. මෙන්න මෙයාව බ්‍රේක් කරොත් ඔයාලට GDP AUD සෙල් ෆැක්ටර් එන්න පුළුවන් ටෙක්නිකල්. තාම ටෙක්නිකලි එන්න බෑ. හැබැයි ෆන්ඩමෙන්ටල් දැන් එක වෙලා දිනේ. අන්න එක කියන්නේ ෆන්ඩමෙන්ටල් හැමනිතරම ඉස්සරහින් ඉන්නවා. ටෙක්නිකල් විතරක් කරගෙන යන්න ගියොත් ඔයාලා පරක්කු වැඩි කියන එක ඔයාලට තේරෙනවද? වැඩේ කරලා වැඩේ වෙලා ඉවරුනාම තමයි ඔයාලා දැනගන්නේ. එතකොට සුනාමියක් එනවයි කියලා ආවයින් පස්සේ තමයි ඔයාලා දන්නේ.
තේරුණාද? දැන් මේ දෙවි දිවාරි කියන්නේ මේක මේ කියනවා අපිට ඉන්නේ. ඔය තනියලා මේ දෙන EMB රිජෙක්ෂන් එකට EMB එකට ආවම ඉන්න පුළුවන්. ඊළඟ සපෝට් එකක් අපිට හම්බ වෙනවායි කියලා විශ්වාස කරන්න පුළුවන් ලෙවල් එක තමයි මෙන්න මේ EMA ලෙවල් එක. තේරුණාද? එතකොට මෙන්න මේ ඉකොනොමික් ඩේටා ඉන්ඩෙක්ස් කියන එක ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් නේද දැන්? හරි නියමයි. ඊට පස්සේ මෙන්න මේකේ මගේ YouTube channel එකේ මේ දැන් තමන් YouTube එකේ මම හැමදාම ඉරිදට දානවා මම ට්‍රේඩ් කරන්න ඉන්න කරන්සි පෙයාස් ටික. මේ සත්තු. ඒ දාන කරන්සි පෙයාස් වලින් හැරෙන්න එක කරන්සි එකක්වත් මම ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ හැමදාම ඉරිද හෝ සමුද වෙනකොට මම ට්‍රේඩ් කරන කරන්සි ටික ඔයාලට දානවා. එතකොට ඔයාලට ඒ කරන්සි ටික අලුත් කරන්සි නෙවෙයි. ඒ කියන්නේ ට්‍රේඩ් එකේ එන්න කලින් කරන්සි ටික මම කියලා ඉවරයි. ඒකම ඔයාලට ලොකු දෙයක්. මොකද මම අලුතෙන් කියන්නේ නැහැ කරන්සි එක. ඒතර ඔයාලා දන්නවා මෙයා මේ කරන්සි වල තමයි අප්ඩේට් එක දෙන්නේ. මෙන්න මේ ලෙවල් වලින් මම බයි එකක් ගන්නවා මෙන්න මේ ලෙවල් වලින් මම සෙල් එකක් ගන්නවා කියලා මම YouTube වීඩියෝ එකේ කියනවා. ඒක කට්ටියට උමනාවක් තියෙනවා නම් මේ ලෙවල් එකේදී ටච් එකේ ඉන්න පුරුවන්කමක් තියෙන්න ඕන. මොකද ඔයාලා හම්බ කරන සෙල්ලාව මම ගන්න නැහැ නේ. හරිද? ඒක නිසා. ඒතකොට මේ YouTube එකේ තියෙනවා මේ මම දාන වීක් සෙටප් එකේ දැන් මම සාමාන්‍යයෙන් ලබන සමුද වගේ ඉඳගෙන daily අප්ඩේට් එකක් දාන්න කියලා හිතාගෙන ඉන්නවා මේ ගන්න ට්‍රේඩ්ස් වල. හරිද? මෙන්න මේ ලෙවල් වලට දැන් මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකට මෙන්න මේ ලෙවල් එකෙන් මෙන්න මේ දේ ටික බලලා අපිට මේක ට්‍රේඩ් එක ගන්න පුළුවන් කියන අප්ඩේට් එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන Q&A එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් වගේම මේ අහලා තියෙන කට්ටිය මේ ඔයාලගේ තියෙන ඕනම දෙයක් මේ Q&A එකේ අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රෙකෝඩින්ග්ස් දැන් අද කරන මේ එකේ රෙකෝඩ් එක ඔයාලට මෙතන වැටේවි. ඔය ටික තමයි මේකේ යන්නේ. දැන් මම දැන් තව ටිකකින් මම නතර කරනවා. ඔයාලට මොනවා හරි මේ ගැන ප්‍රශ්න තියෙනවද? මම කියපු දේවල් තේරුණාද? ඔයාලට වැදගත්කමක් තිබ්බද? ඔව්. අර මේ අයි මේ EMA එක මොකද අසුනාගේ දේශ ගන්නේ? EMA එකද? ඔව් 50 EMA. 50. අතරේක. ඔයා සෙකන්ඩ් රොකට් එක දන්නවද? මොකද? මම ස්ට්‍රැටජි එක යූස් කරන්නේ සෙට් ඇන්ඩ් ෆොර්ගෙට්. හරිද? ඔයා සාමාන්‍ය YouTube එකේ සර්ච් කරලා ගන්න FXX කියලා මම යාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ වගේම මම A1 trading setup එකේ මේ දින මගේ මේ ටික ඔයාලට නෑනේ. ඔයා මේ දැන් ඔයා join වුණාකෝ Discord එකේ තමයි මේ. ඔයාලට මෙන්න මේ ටික නෑ. ඔයාලට ඇත්තේ start එකයි rules and disclaimer ටිකයි broker offers ටිකයි scam warning ටිකයි විතරයි. ඔව්. ඔයාලට මේ ටික නෑ. මේ VIP වෙන්න මේ ටික නෑ. දැන් අපිට මේ ටික මෙහෙම තියෙනවා අපිට. මේ කියන්නේ trading journal එක. ඒකට මෙයා දෙනවා අපිට ගොඩාක් updates මෙයා දෙනවා. මේ තියෙන්නේ අපිට bullish කරන්න ඕන දේවල්, bearish කරන්න ඕන දේවල් ටික එයාලා දෙනවා. ඒකට indices trade ideas ටික එයා දානවා. හරිද? commodities ටික එයා දානවා. හරිද? දැන් මේක දාලා දෙනවා silver buy කරන්න කියලා. forex ideas දානවා, ETF දානවා, option trading දානවා. මේ නික්ගේ මේ frank මෙයා දානවා කොහොමද මෙයා දානවා ඉතින් මේ US economic heat map එක ඔය දේවල් වලින් ගන්න පුළුවන් දේවල් ටික commodity ideas portfolio upload කියලා වෙනම දානවා ඔය set එක. ඊට පස්සේ events කෙනෙක් ඉන්නවා. එයා forex trader කෙනෙක් විතරයි. එයා commodities අරගෙන trade කරන්නේ නැහැ. එයා දානවා. ඉතින් මෙයාලගේ Excel වදින විදිහට අපේ Excel වැදිලා නැහැ. ඇත්තටම මගේ මෙයාලගේ වදින විදිහට Excel වැදිලා නැහැ. හරිද? හැබැයි මෙයාලා Excel hit කියලා කෙලින්ම දානවා. මේ ඔරේ මම පෙන්නන්නම්. කෙලින්ම Excel hit කියලා ඩෝන් ගාලා දානවා. හරිද? මේ Excel hit කියලා කෙලින්ම මෙයා දානවා. මේ AUDJPY එකයි හරි. ඔය එක Excel hit කියලා කෙලින්ම දානවා. හරිද? ඒ කියන්නේ Excel hit වෙනවයි කියන එක අර
අපි වෙනකොට මරණය ගේනවා වගේ තමයි ට්‍රේඩින් වලට එනවයි කියන්නේම ලොස් එක කියන එක අරගෙන ඉන්න වෙනවා. ඒක නැති කරගන්න බෑ. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒක අවබෝධය තියාගන්න. ඒක ට්‍රේඩින් චැට් එකක් තියෙනවා අපිට මේක කරන්න පුළුවන්. මේවා හැමදාම අලුත් වෙනවා. ඊට පස්සේ මේ ස්ට්‍රැටජි ගයිඩ් එක තියෙනවා මට. මෙයාලගේ මේ කියන්නේ පුළුවන් යන්න දෙන්නන්න මෙන්න මේ දින්නේ මේ ටික ගන්න පුළුවන්. මම මේ ටික බලලා තමයි ගොඩාක් ෆන්ඩමෙන්ටල් දේවල් ඉගෙන ගත්තේ. දෙයින් දෙන්න මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. මේක ෆ්‍රී නෑ හරිද? එතකොට මේ එයාගේ ස්ට්‍රැටජිස් හරිද? A&D ස්ට්‍රැටජි හරිද? X-Wind momentum ස්ට්‍රැටජි හරිද? Triangle ස්ට්‍රැටජි VIP only දාලා දින මේක. එතකොට මෙන්න මේ ෆ්‍රී කෝසස් කියලා දාලා දිනවා මේ ටික. මේවා ෆ්‍රී කියලා දැම්මට මේ මේව බලන්න බෑ. මේ VIP only ඒ කියන්නේ මෙයාලගේ තියෙනවා X-Wind විතරක් ගන්න අයට ෆ්‍රී දෙන ඒවා. මෙයාලගේ VIP වෙනම ගන්න අයට මේ VIP ටික තියෙනවා. ඉතින් මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මේ YouTube එක දාලා තියෙන්නේ මේ ඒක අර ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන විතරයි. ඒක පබ්ලික් කරලා නැහැ. හරිද? මෙයාලගේ තියෙනවා මේ ට්‍රේඩින් ප්ලෑන්, රිස්ක් මැනේජ්මන්ට් හරිද? ඔය හැම එකම. හරිද? ඉතින් මේ ඔක්කොම මම මේ මෙතන තියෙනවා ඉන්ඩිකේටර්ස් වල තියෙනවා ගොඩක් ඔය වගේ දේවල් තියෙනවා ඉතින් හරිද මේ ටික මම ටික දානවා මේකට මේකේ හරි ඉෂුරුලයිම දන්නවා මම ස්ට්‍රැටජිස් මේලට ගොඩක් දීලා තියෙනවා ට්‍රේඩ් කරන්න මේ ඉන්න දවස් වලට ඒ හැමදේම මම ෆ්‍රී දීලා තියෙන්නේ මේ ඉෂුරු ඉන්නවා මෙතන ඉෂුරුට කියනවා මම ෆ්‍රී දීලා නැත්තම් නැහැ කියලා අද කට්ටිය නැහැ මදුට මට මෙසේජ් එකක් දැම්මා කැම්පස් එකේ ෆන්ක්ෂන් එකේ ඉන්නේ කියලා මනෝජය මෙසේජ් එකක් දැම්මා රුචාන් මාලි මම වැඩ කියලා ටෙලිග්‍රෑම් එකෙන් තව 4-5 දිනක් මෙසේජ් එකක් දාලා දෙනවා අයියේ රෙකෝඩ් එක දෙන්න කියලා ඔව් මේ කවිත් මට මෙසේජ් දාලා දෙනවා මේ අයියේ මම වැඩ කියලා ඉතින් ඒක නිසා ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් ඔයා ඒ කියන්නේ මම මේ ටික අරගත්තේ ඇත්තටම මට ඒ කියන්නේ මම ට්‍රේඩින් වලින් දෙයක් කරගෙන මේව ගල්ලි ඉවරලා තමයි මම මේ සෝර්ස් ටික ගත්තේ තව අපිට ෆයිනෑන්ෂල් සෝර්ස් තියෙනවා මේ ෆයිනෑන්ස් සෝර්ස් මම මෙතන ඇඩ් කරලා දීලා මගේ පාරේ එක නැති කරලා දැම්මා ෆයිනෑන්ස් සෝර්ස් එකේ ඉතින් අප්ඩේට්ස් මේ නිකන් ටික දාන්න විතරයි තියෙන්නේ මේ රික්ස් රිවර්සල් ඔය සෙට් එක දාන්න තියෙන ඉතින් ඒ වලින් ලොකු එකක් ගන්න මම හිතන්නේ ඒක කට්ටිය බලයි කියලා මොකද මේ අද සෙෂන් එකෙන්ම ඔයා විතර 6 දෙනෙක් ජොයින්ලා හිටියා ඒ 6 දෙනාම ගියා ඔයාගේ 7යි හිටියේ ඒ 6 දෙනාම මේ ලීව් වුණා මේ කවුද තමයි ඉතින් අර ඔයා කියනවා වගේ යාළුවට අපරාධි කියලා තමයි කියන්න වෙන්නේ මොනවා හරි අවුලක් තියෙනවද අවුල නැහැ මම අවුල බලන් හිටියේ අර Discord එකේ message එක දැක්ලා thank you මේ ඉතින් ඔය විදියට වැඩි කරගන්න තියෙන්නේ ඔයා ට්‍රේඩින් එහෙම ඉගෙන ගත්තේ ඔයා ලංකාවෙන්ද ඔව් ලංකාවේ මේ ඉගනේ මේ ලංකාවේ පර්සනල් කෙනෙක්ගෙන්ද නැත්නම් ඔය ආයතන වගේ තියෙන එකකින්ද නෑ පර්සනල් පර්සනල් ඒක හොඳයි මම ලංකාවේ ඉගෙන ගත්තු නැති දැනක් නෑ ලංකාවට සල්ලි ගෙවලා ලංකාවේ අයට මම ලංකාවෙන් මම සාමාන්‍යයෙන් ලොස් වෙලා තියෙනවා ඉසුරුනම් දන්නවා සමහර 13000කට වැඩිය මම ලොස් වෙලා තියෙනවා හරිද ඒ ඉසුරු මදුෂ මේ ඩිස්කෝඩ් එක වඩා ගත්තේ ගිය අවුරුද්දේ අපි මේ මම තනියම ඉතින් මම ලොස් වෙලා තියෙනවා 13000කට වැඩි මිස අඩු නෑ හැබැයි ඒක සාමාන්‍යයෙන් අවුරුද්දක වගේ කාලයක් ඇතුළත මම රිකවර් කරගෙන දැන් ඉන්නවා ඉන්නකල්ලි ඉවර වෙලා මේ රිසෝසස් අරගෙන මේ ඔරිජිනල් මෙන්ටර්ස්ලා බයි කරනවා. මොකද ලංකාවේ මම කරගන්න දෙයක් නැහැ. ඉතින් ලංකාවේ කරගන්න බැහැ.
හරිද? ඔයාට දැන් මම ප්‍රයිස් කරගන්න ඕනේ මම බැඩ් එකක් නෙවෙයි. හරිද? මම ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. මම ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්. හැබැයි මම ප්‍රෝ නෑ. බැඩ් එක කියන එක නෑ. එහෙම මේවත් කළා මම මගේ YouTube එක මම කාටවත් එහෙම මේක මට ගහන්නවත් කළා නෑ. මේක ඉවරලා. හැබැයි ඇත්ත කතාව තමයි ලංකාවේ ට්‍රේඩින් කරන්න බෑ. හරිද? මේ ඔයා මට කියන්න කොයිලා කරනවාට හම්බුණා නම් මේ වගේ රිසෝසස් දීලා මේ වගේ එක්ස්ප්ලেইন එකක් ෆ්‍රී දෙනවයි කියන තැනක් මට පුළුවන් නම් වෙන්න. හරිද? එහෙම තැනක් තියෙනවා නම් ඇත්තටම මේක වටිනවා. එහෙම තැනක් නැහැ. හරිද? එහෙම මේ කරන්න මොකද මේ ඒ කියන්නේ මම ඔයා සර්ච් කරලා බලන්න අද මේ FX Alex කියලා සර්ච් කරලා බලන්න. ඒ අර FX Alex G කියන එකද? ඔය එයා තමයි. FX Alex. FX Alex G මම යාගේ ස්ට්‍රැටජි එයාගේ 30 days boot camp එකට සාකච්ඡා දැම්මා 48000ක් සල්ලි දාලා තිබ්බා. $1565 ගානේ 48000ක් දාලා තිබ්බා. උඩ සල්ලි. ඌ 300යි ගත්තේ. මාව ගත්තේ නැහැ. මට ඒකට යන්න බැරි වුණා. ඊට පස්සේ තමයි එයාලගේ $800ක් දීලා මම එයාලගේ එයාලා කිව්වා අපි boot camp එකට 300 දෙනයි 300 member 300යි ගන්නෙ. ඉතුරු අයට කැමති නම් එයාලගේ boot camp එකේ වීඩියෝ සීරීස් එක අවුරුද්දක් ලයිසන්ස් ගන්න පුළුවන්. ඇක්සස් ගන්න පුළුවන්. ඒ ඩිවයිසස් දෙකකට විතරයි. හරිද? ඉතින් ඒ පාර මම එහෙම ගත්තා මොකද මට ඒක කරගන්න ඕන නිසා මට 800ක් දීලා ගත්තා. මට 1565 මට ආයේ මේ රිෆවුන්ඩ් කරා. මම ඒ පාරේ 1565 800 දීලා මම ගත්තා. අරගෙන තමයි මම සෙකන්ඩ් ප්‍රොජෙක්ට් එක තමයි මම යූස් කරන්නේ ට්‍රේඩ් කරන්න. දැනට ඉසුරු මගෙන් ඉගෙන ගන්නවා සෙකන්ඩ් ප්‍රොජෙක්ට් එක. දැන් මාස දෙකමාරක් තුනක් විතර නේ මල්ලි අපි පටන් අරන්. ඉතින් මම 4 දෙනයි ගත්තේ. 4 දෙනාගෙන් තුන් දෙනයි මට මේ සෙට් උනේ. මේ 3 දෙනා එක්ක යනවා. දැනට දෙන්නයි මමත් එක්ක යනවා. දැන් අනිත් එක්කෙනා ලංකාවේ නෙවෙයි ඉන්නේ. මේ ඉසුරුයි තව කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එක්ක යනවා අපි මාස 30 days දවස් 30ක් නෙවෙයි. අපි මාස 7ක් යනවා. අපේ මේ මෙන්ටර්ෂිප් එක. මාස 7ක්. ඒ 7න් පස්සෙත් අපි ඒ කියන්නේ දැන් නම් කවුරුත්ම ගන්න නැහැ. ඒ 7න් පස්සෙත් ඉසුරුගේ account එක ඩොලර් අපි අනිවාර්යයෙන් මම කරන්න ඕන දෙයක් ඒක. මම අනිවාර්යයෙන් මෙයාට account balance එකක් හදලා දෙන්න ඕන. මෙයාලව මගෙන් අතරින්න නම්. මම කොයිලාවත් කියන lifetime service එකක් මම දෙනවා. මේ ඒව බොරු. එහෙම කරන්න බෑ. මේක තියෙනකන් එයාලා ඉදීවි. මම දන්නේ නැහැ මේක කවද නැති වෙයිද කියලා. මේක තියෙනකන් එයාලා එහෙම ඉන්නවා. අපිත් එක්ක කතා බහ කරලා අපිත් එක්ක මොන ප්‍රශ්න කතා කරගෙන ඉන්නවා. මේකල් ඉවරලා ඉතින් අනිවාර්යයෙන්ම අපි මේක ඉවර වෙලා මේ මෙන්ටර්ෂිප් එක ඉවරුනායින් පස්සේ එයාලගේ ඩොලර් 300ක් 400ක් වගේ amount එකක් සමහර ඩොලර් 4000කට 5000කට වගේ අප් කරන මොකදීම මම ගන්න. ඒ වගකීම එක තමයි මෙයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මම තනිකරම යන්නේ ඇලෙක්ස්ගේ තියරි එකමයි. හෙල්ප් එකක් විදියට ඒක අනිවාර්යයෙන්ම කරනවා. මොකද account balance එක නැතුව මේ ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. ඩොලර් 100ක් දාගෙන ට්‍රේඩ් කරන කවදාවත් විකින කෙනෙක්ට නම් පොඩිම බෑ. ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක්ට පුළුවන් ඩොලර් 100,000ක් කරන්න. මම එහෙම කරලා පෙන්නලා තියෙනවා මේ ලයිව් එකේ. ඔයා මේ ප්‍රොෆිට් ප්‍රූෆ් වල බලන්න මම ඩොලර් 100,000 කරලා තියෙනවා ලයිව්. ඉස්සුල්ලා ඉන්නවා සාක්ෂි. set and forget එකෙන් 1 to 64 තියලා risk management එක risk එක calculate කරලා lot size calculate කරලා ගහලා පෙන්නලා තියෙනවා මේ ප්‍රොෆිට් ප්‍රූෆ් වල තියෙන උඩ බලන්න. $100 $1000 කරලා තියෙනවා. රියල්. සියයට 5 ග්‍රෝ කරලා දැන් මේ මෙතන මම මේ මේක අයින් කරා. මේ daily live analyze කියන එකට උඩින් තිබ්බා. මොකද? ඔව් මම ඒක අයින් කරා. දැන් ඒක අර gold එක මේ නැති නිසා මේක ගල්ලා ඒක අපි මට දිනු අපි ඩොලර් 100කට වඩා 400 ගණනකට 500ක් කරගෙන ආවා. 105ක් ග්‍රෝ කරේ. 105කට ග්‍රෝ කරේ නෑ. 105කට වැඩිය consistency up කරලා පෙන්නුවා strategy එක ගෙනින්. අපි කියවල වැඩක් නෑනේ සමෝ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ඕන අපි පෙන්වන්න. එහෙම මේව කරලා මේ ලාභ විදිහට ලයිව් ප්‍රූෆ්
දැනටමත් මේ ප්‍රොෆිට් ප්‍රූෆ් වල ඔය කවුරු විලාංග මඩ වැඩිය ලොකු ගේමක් ගැවුවා. ඩොලර් 13 700ක් කරා. ගෝල්ඩ් වල. මගේ ස්ට්‍රැටජි සෝරි. මම කියලා දීපු දේවල්. ඩොලර් 13. රීසන් එක ඔයා හිටියක් දන්න එයා ට්‍රේඩ් අයිඩියා වගේ දුන්නා මේ ඇට් එකේ මතකද මේ S&P 500 එකේ JPY ඔය සෙට් එක. තමත් හිටියද ඒ ටිකේ? නෑ. ට්‍රේඩින් chat එකේ ඊයේද පෙරේදද කොහෙද? මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මම මැසේජ් එකක් දෙන්නේ පරිමිති. එයා දාලා දෙන්න. මම කිව්වම ලෙවල්ස් එන්නේ මෙයා දාලා දුන්නේ. එයා ඔක්කොම කියලා දෙනවා. එයා ට්‍රේඩ් එක දාපු ඒවා ටික මේ TP ගියායින් පස්සේ මේ පල්ලෙහාට අවිල්ලා තියෙනවා. ඔය සෙට් එක. ඒතර මේ තියෙන්නේ යාගේ ප්‍රොෆිට් ප්‍රූෆ් JP වල. මේ ඔක්කොම ලොට් සයිස් කැල්කියුලේට් කරලා ඒ හරි ඩිසිප්ලින් හරි සයිකොලොජි ලෙවල්ස් දාපු ඒවා. ඔයාට පුළුවන් මෙයාට ලයිව් මෙසේජ් එකක් දාලා බලන්න කවුරු ළඟ කොහමද මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා කතා බහ කරලා බලන්න. දැන් ඉසුරුලේම ඉස්සර මේ දැන් ගෝල්ඩ් එක මාකට් ලස්සනට කියවන්න පුළුවන්. මේ ඩේලි ලයිව් ඇනලයිස් එකේ ඉන්නේ මගේ ගෝල්ඩ් ස්ට්‍රැටජි එක ගත්තා විතරයි. දැන් ගෝල්ඩ් ස්ට්‍රැටජිස් කරන්නේ නැහැ. මම මේක මාකටිං එක කරනවා නෙවෙයි තමයි. හරිද? එහෙම නම් හිතන්න එපා. මේකේ ඉන්නේ මේකේ හැමදාම අපි අප්ඩේට්ස් දානවා. මේ දාන අප්ඩේට්ස් ෆ්‍රී දානවා. මේ හැමදාම මේවි මාසෙකට මාසේ කමාරකට පාරක් වගේ අපි අනිවාර්යයෙන්ම සෙෂන් එකක් කරගෙන කතා බහ කරනවා කට්ටිය එක්ක. හරිද? එහෙම යනවා මේම අප්ඩේට් දානවා. මේ දැන් ඔය ඉසුරු මේ ඉසුරුගේ ඇනලයිසින් ලෙවල්ස් මේ ෂෙහාන්ගේ මම හැමදාම කියන දෙයක් මම කියන්නේ මේ දේවල් හිස් තියන්න එපා කියලා. හැමදාම දාන්න. මේ කියලා. ඔයත් අද දෙයක් ඉගෙන ගත්තා නම් චැට මේ chat එකේ දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. ගහලි ඉවරලා දාන්න. එතකොට මම මොන හරි දෙයක් දැක්කොත් දන්න දෙයක් නම් කියන්නේ මම මෙතන ප්‍රෝ කෙනෙක් කියන එක නෙවෙයි. මම දන්න දෙයක් තියෙනවා නම් ඔයත් දාන්න. ඔයත් අලුතෙන් දන්න දෙයක් තියෙනවා නම් දාන්න. මොකද අපිටත් ඒ දේ ඉගෙන ගන්න. මමත් හරි ආසයි මේක ඉගෙන ගන්න. මේක ඉන්නත් හරි ආසයි ඉගෙන ගන්න. හරි මම හිතනවා චමෝත් ඔයාලට අවුලක් වෙන්නේ නැතුව ඇති කියලා. එම අවුලක් තියෙනවා නම් මල්ලි අනිවාර්යයෙන්ම කියන්න. නෑ. හරි. එහෙනම් ඔයාලට ඇත්තටම අදින් පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන ගන්න ටෙලිග්‍රෑම් එකේ Discord එකේ දාන අයිඩියාස් ගැන හරියට account එක manage කරගන්න ඔයාගේ ඔයාලට කියන්න පුළුවන් නම් ඔයා මට පර්සනල් message එකක් දාන්න ඔයාගේ account balance එක කොහොමද කියලා මම ඔයාලට ඒකට දාලා මේ ඒ කියන්නේ ඔයාලට ඒකට දාලා මම risk management එකක් මේ risk එක manage කරන විදිය management එකක් මම දෙන්නම් ඔයාලට පොඩක් advanced management එකක් මම දෙන්නම් ඒක psychology එකට ඔයා ඒක අර පොඩක් හුරු කරගන්න එතකොට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ account එක මේ මාසෙකින් දෙකකින් නෙවෙයි මාස 5කින් 6කින් ලොකු amount එකකට ගේන්න. මොකද ඒ amount එකට ඔයා ආව කියන්නේ මම හිතන්නේ ලංකාවේ තව ජොබ් එකක් කරන්න ඕන කියලා. සමහරවිට 5000කට වගේ ලෙවල් එකකට ආව කියන්නේ ඔයා 100ට 2ක් යූස් කරනවා නම් 100ට 1ක් යූස් කරනවා නම් ඔයා ඩොලර් 50ක් තියෙනවනේ. ඩොලර් 50ක් තියෙනවා. 100ට 1ක් යූස් කරනවා. ඩොලර් 100ක් යූස් කරනවා නම් ඩොලර් 50ක් නේද? ඔව්. ඩොලර් 50. ඉතින් වඩු රික්ස් බෝඩ් එකක් තිබ්බොත් ඔයාලට අපි වීක් තව එකක්. සමහොත් වීක් එකකට අපි උපරිම try කරන්නේ ට්‍රේඩ් 3යි හරිද? ට්‍රේඩ් 3 SL වැදුනොත් අපි never ready. ඒ වීක් එකේ අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. ට්‍රේඩ් දෙකක් වැදුනොත් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි තුන්වෙනි ට්‍රේඩ් එක ගන්නේ කන්ෆ්ලුමන්ට් සාමාන්‍යයෙන් 100ට 140කට 50කට වගේ වැඩි තිබ්බොත් විතරයි. 100ට 140කට 50කට වැඩි.
විතරයි අපි ගන්න. තේරුණාද? හ්ම්. ඒ කියන්නේ කන්ෆර්මේෂන් 130කට 40කට වැඩි තිබුත් විතරයි අපි ගන්න. තුන්වෙනි ට්‍රේඩ් එක. ඒ තුනත් වැදුනොත් අපි ඒ බෑග් වීක් අපි ඒ වීක් එකේ ට්‍රේඩ් කරන්නේ නැහැ. හරි? ඉසුරු රෙකෝඩ් එකක් දැම්මනේ. හරි. මම රෙකෝඩ් එක දාන්නම් ජමොත්. ඔයාලට ගොඩක්ම ප්‍රයෝජන වෙයි මේ රෙකෝඩ් එක තව පාරක් බලනකොට. ඔව්. එහෙනම් මේ සෙෂන් එකට පාටිසිපේට් කරාට ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අපි අයියට ගොඩක් ස්තුතියි අන්දේශා පැහැදිලිව දැන් දන්නේ ගොඩාක් ඒවා කියලා දුන්නා. ඒකත් නිකන් අනිවාර්යයෙන්ම සෙෂන් එකක් ගමු අනිවාර්යයෙන්ම ඊළඟටත්. එහෙනම්